හරි වැඩේ පටන් ගමු. ඉතින් සියලු දෙනාම අන්‍යෝන්‍යසයෝ කියලා පිළිගන්නවා. අපේ මේ 2026 EPS topic exam කරන්න බලාගෙන තමයි මේ කට්ටිය join වෙලා තියෙන ක්ලාස් එකට. ඉතින් මේ උගන්වන්න කලින් හරිද? ඉගෙනීම් කටයුතු සිදු කරන්න කලින් මේ දේ සිදුවෙන විදිය කියලා දෙන්න ඕනේ. A to Z. හරිද? මොකද්ද මේ EPS topic exam එක? ඉතින් ඔය කතා කරන සියලුම මාතෘකාවල් ගැන අපි එකින් එක මේ PDF එකක් හදලා දාලා තිනවා. මුලින්ම මේක ගැන කතා කරලා ඉමු. නැත්තම් මේකට එකපාර බහිනෝ කට්ටිය මේක වෙන විදිය දන්නේ නැහැ. එතකොට නිකම්ම විභාගයේ අනිත් කට්ටිය ලියනවට රැල්ලට ලියනවා. ලියලා ඊට පස්සේ වෙන විදියක් දන්නේ නැහැ. මේ වැඩේ වෙන විදිය මොකද්ද වෙන්නේ කොහොමද කරන්නේ එකපාරටම එනවා. සමහරක් කට්ටිය මගෙන් එකපාරටම නැවතිලා යනවා. හරිද? එතකොට ඒව ගැනත් අපි කතා කරමු. මුලින්ම අපි එකින් එක මේක වෙන වෙනම සාකච්ඡා කරමු. මම සාකච්ඡා කරගෙන යනවා. ඕගලන්ට තියෙන සියලුම ගැටලු. හරිද? ගැටලු තියෙනවනේ අනිවාර්යෙන්ම ඕනම කෙනෙක්ට මේ දේ සම්බන්ධව. එතකොට සියලුම ගැටලු මම මේක විස්තර කරලා ඉවරනාට පස්සේ ඕනම කෙනෙක්ට මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. මයික් එක ඔන් කරලා අහන්න. වැඩේ කරගෙන යද්දී හදිස්සි ප්‍රශ්නයක් තිබ්බොත් විතරක් අහන්න මයික් එක ඔන් කරලා. හදිස්සි ප්‍රශ්නයක් නෙමෙයි නම් මේක මම කරගෙන යනකම් ඔයගොල්ලෝ අහගෙන ඉන්න. සියලුම දෙනා මයික් ඕෆ් කරගෙන ඉන්න. එතකොට වැඩේ ලේසි. මොකද මේකේ රෙකෝඩින් එකක් දෙනවනේ ඔයගොල්ලන්ට. දැන් අද දවසේ එන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ රෙකෝඩින් එක ඉල්ලනවා. එතකොට අනිත් කට්ටිය කතා බහ නොකර ගාන්ට මේක රෙකෝඩින් එක තියෙද්දි බලන කට්ටියට බලන්න ලේසි. පැහැදිලිනේ. එතකොට මේ දකුණු කොරියානු වැඩේ වෙන විදිය අපි දකුණු කොරියාවට කම්කරුවෙක් විදියට යන වැඩේ වෙන විදිය අපි සාකච්ඡා කරමු එකින් එක. හරිද? දැන් මේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තින්නේ 2026 කොරියන් එක්සෑම් එකට EPS topic එක්සෑම් එකට ලියන්න ඒ සඳහා ලිවීමට ඒ කියන්නේ ලියන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා පන්තියට ඇතුල් වෙලා තියෙන ඉගෙන ගන්න. හරිද? ඒ විභාගෙට 2026 විභාගෙට තමයි ඔයගොල්ලෝ දැන් මේ පන්තියට මේ ජොයින් වෙන්නේ. හරිද? ඔය බෝඩ් එකේ ඉරි අඳින්න එපා. හරි. 2026 එක්සෑම් එක සඳහා තමයි මේ පන්තියට ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් අපි එකින් එක බලමු මොකද්ද මේ තියෙන මාතෘකාවල් කියලා. හරිද? හරි. සුන්දර දකුණු කොරියාව ගැන විස්තරයක්. දැන් දකුණු කොරියාව ගැන ගොඩක් කට්ටිය දන්නවා. දැන් මේ දකුණු කොරියාව ගැන ගොඩක් පේජ් තියෙනවා, ගෲප් තියෙනවා, Facebook තියෙනවා, Facebook page, YouTube channel ඕන තරම් තියෙනවා. එතකොට ඔයගොල්ලොන්ගේ අයියලා, අක්කලා, මල්ලිලා, යාළුවෝ, නැන්දලා මාමලා දකුණු කොරියාවේ ඉන්න විස්තර ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දන්නවා. හරිද? දැන් ඔයගොල්ලෝ මොනවද මේ දකුණු කොරියාව ගැන දන්නේ? දන්න දේවල් තියෙනවද? මොනවද දන්නේ? ගොඩක් දේවල් දන්නවා ඇති ඔයගොල්ලෝ. දන්න විශේෂිත දේවල් මොකද? දැන් දකුණු කොරියාවේ දැන්ට මේ පත්තුණු ජනාධිපතිගේ නම මොකද්ද? මුලින්ම තියෙනවා අපිට කතා කරන්න මේ සුන්දර දකුණු කොරියාව ගැන විස්තරයක්. හරිද? ඉතින් මේ දකුණු කොරියාව ගැන කතා කරනවා නම් දකුණු කොරියාව කියන්නේ ආර්ථිකමය අතින්. හරිද? ආර්ථිකමය අතින් ලෝකේ ප්‍රධාන පෙළේ රටවල් තියෙනවනේ. ආර්ථිකමය ගත්තාම ලෝකේ ප්‍රධාන පෙළේ රටවල් අතර ඉදිරියෙන් ඉන්න රටක් තමයි දකුණු කොරියාව කියන්නේ. ඉතින් ඕනම ලොකු රටක් යම්කිසි කාලවකවානුව වල ආර්ථිකය තත්ත්වය පොඩ්ඩක් පහතට කඩා වැටෙන්නත් පුළුවන්. ඒ වගේ වෙනවා. ඉතින් දකුණු කොරියාව වුණත් යම්කිසි කාල පරිච්ඡේදවල වල ආර්ථිකය අතින් පොඩ්ඩක් කඩා වැටෙන්න පුළුවන්. නමුත් ඉතාමත් වේගයෙන් මේ වගේ දියුණු රටවල් ආයෙත් ඒ ආර්ථිකත්වය වැඩි කරගන්නවා ඉතාමත් කෙටි කාලයක් තුල. ඉතින් ආර්ථිකමය අතින් ඉතාමත් පෙරමුණේ ඉන්න රටක් තමයි මේ සුන්දර දකුණු කොරියාව කියලා කියන්නේ. ඒ වගේම මේ දකුණු කොරියානු પાස්පෝර්ට් එක තියෙන කෙනෙක්ට ඔයගොල්ලෝ අහලා ඇති ඒක කොළ පාට પાස්පෝර්ට් එකක් හම්බෙන්නේ තේ හම්මින් ගුක් කියලා ගහලා. එතකොට මේ પાස්පෝර්ට් එක ඒ කියන්නේ දකුණු කොරියානු පුරවැසි භාවයේ තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් වීසා නැතුව රටවල් 170කට 175කට වගේ අධික ප්‍රමාණයකට වීසා නැතුව ඕනම වෙලාවක ටිකට් එකක් දාගෙන යන්න එන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා මේ රට ආර්ථිකමය අතින් කොච්චර අර බලවත් රටක්ද කියලා. එතකොට දකුණු කොරියාව ගත්තාම කාන්තාවකට වුණත් දකුණු කොරියාවට ගියාට පස්සේ ඉතාමත් කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක්. ඒක ඔයගොල්ලෝ දැකලත් ඇති අහලත් ඇති සාමාන්‍යයෙන් ආරක්ෂාවතින් කාන්තාවකට ප්‍රධානම පෙළේ රටක් ඒක. හරිද? එතකොට
ඔගොල්ලෝ අහලා ඇති සාමාන්‍ය දියුණු රටවල් වල හොඳ දියුණු රටක් ගත්තොත් ඒ දියුණු රටේ කාන්තාව ආරක්ෂිතයි. කාන්තාව ආරක්ෂිත වෙන රටක් කියන්නේ ඒ රට අනිවාර්යයෙන්ම දියුණු රටක්. හරිද? එතකොට දකුණු කොරියාවත් ඒ අතර ප්‍රමුඛ පෙළේ ඉන්න රටක්. ආර්ථිකය අතින් ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ලංකාවට වඩා ඒ වගේ 10 ගුණයක් 15 ගුණකින් විතර ඉහළ වැටුපකුත් හම්බ වෙනවා මේ දකුණු කොරියාවේ වැටුප. ඒ වගේම දැන් අපේ රටවල් වල වගේ නෙමේ එන්න එන්න සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද වසරකට එකපාරක් ඒ පඩි වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට මේකට මේ අතීතයේ කිව්වේ තේහම්මින්ගුක් කියලා දකුණු කොරියාවට. හරිද? තේහම්මින්ගුක් කියලා තමයි අතීතයේ කිව්වේ. දැන් මේ කොරියන් භාෂාව මේ කියවන්න තාම ඔයගොල්ලෝ කියවන්න අමාරු කට්ටිය එහෙම ගැටලුවක් නෑ. දැන් ලබන සතියේ තමයි අපි උගන්වන එක පටන් ගන්න. හරිද? බෝඩ් එකේ දාලා අපි හෝඩේ ඉඳන්ම උගන්වනවා. ඉතින් කිසි ගැටලුවක් කරගන්න එපා. හෝඩේ ඉඳන් A to Z ඔයගොල්ලොන්ට මේ භාෂාව උගන්වනවා. හරිද? එතකොට මේ තේහම්මින්ගුක් කියලා තමයි අතීතයේ කිව්වේ. මේකේ තේරුම සාමාන්‍යයෙන් මේ කොරියානු ජනරජය කොරියානු ජනරජය කියන තේරුම ඉතින් මේ හංගුක් කියලානේ කොරියාවට කියන්නේ. එතකොට මේ හංගුක් කියන එකත් හැදුනේ මේ තේහම්මින්ගුක් වලින්ම තමයි මේ. මෙතනින් හන් කියන කෑල්ල ගත්තා. ඉතින් ගුක් කියන කෑල්ල ගත්තා. තේහම්මින්ගුක් ඇතුලේ එතනින්ම තමයි මේ ඔය කොරියාවට කියන මේ හංගුක් කියන වචනේ හැදුනේ. එතකොට දකුණු කොරියාවට කියන්නේ කොරියානු භාෂාවෙන් හංගුක් කියලා. හරිද? එතකොට මේ හංගුක් කියලා කියන්නේ අතීතයේ ඔකට දැන් ගොඩක්ම පාවිච්චි කරේ තේහම්මින්ගුක් කියලා. එතකොට දැන් මේ දකුණු කොරියාව ගත්තාම ඔයගොල්ලෝ දන්නවා මේ දකුණු කොරියාව කියන රට තුල ඍතු හතරක් තියෙනවා සාමාන්‍යයෙන්. හරිද? කොරියාව ගැන පොඩි විස්තරයක් අපි කතා කරලිමු. ඍතු හතරක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? සීත කාලය, රස්න කාලය, වසන්ත කාලය, සරත් ඍතුව කියලා තියෙන ඒවාට කොරියානු භාෂාවෙන් වෙනම නම් කියන. එතකොට අපිට අච්චු පොතේ පාඩම් වලට ගියාට පස්සේ ළමයි මේ ඔය දේශගුණය ගැන තියෙනවා සියලුම දේවල් සංස්කෘතික කොටස් ඒ හැමදේම ආහාර ගන්න විදිය. එතකොට දකුණු කොරියාවේ විශේෂයෙන්ම මේ සුල්මුන්වහ කියලා තියෙනවා මේ මත්පැන් මේ සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ මත්පැන් ගන්න එකත් ඒගොල්ලෝගේ සංස්කෘතික දෙයක් විදිහට ඒගොල්ලෝ සලකන තත්ත්වයක් තියෙනවා දකුණු කොරියාවේ. එතකොට වෙනම පාඩම් වලක් තියෙනවා සුල්මුන්වහ කියලා. මත්පැන් සංස්කෘතිය කියලා අච්චුපොත් දෙකේ පාඩම් වල තියෙනවා. එතකොට ආහාර සංස්කෘතියක් තියෙනවා දකුණු කොරියාවේ. පැහැදිලිද? ආහාර මේ සංස්කෘතියක් තියෙන. ඉතින් ඉතාමත් විශාල ආහාර තොගයක් තියෙනවා දකුණු කොරියාවේ ආහාරයට ගන්න. නිකන් සර්ච් කරලා බලන්න Google වල ලොකු ප්‍රමාණයක් එනවා. හරිද? ඉතින් අපි ඒව ගැන පාඩම් ආශ්‍රයෙන් පාඩමින් පාඩම එකින් එක සාකච්ඡා කරන ඔය සියලු දේවල් ගැන. හරිද? අපි දැනට මේ කෙටියෙන් සාකච්ඡා කරගෙන යමු. එතකොට මේ ඍතු හතරක් තියෙනවා. සීත කාලයක් එනවා. හරිද? එතකොට සීත කාලයට කොරියන් භාෂාවෙන් කියනවා කෙවුල් කියලා. ඊට පස්සේ වසන්ත කාලයට වසන්ත කාලයක් තියෙනවා. වසන්ත කාලයට පෝම් කියනවා. ඊට පස්සේ සරස් සමයට කියනවා කාල් කියලා. හරිද? ඉතින් ඔය වගේ එතකොට රස්නේ කාලේවත් ගිම්මහන කාලේ. හරිද? ඒකට කියනවා යොරම් කියලා. ඉතින් ඔය වගේ ඍතු හතරක් තියෙනවා. දේශගුණය ගත්තොත් ඔය වගේ තමයි. ඒ වගේම දකුණු කොරියාවේ අගනුවර මොකද්ද? දකුණු කොරියාව අගනුවර මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා සවුල් මොකද්ද? සවුල් ඔව්. සෝල් අගනුවර තමයි දකුණු කොරියාවේ අගනුවර. හරිද? එතකොට මේ සෝල් අගනුවර තමයි දකුණු කොරියාව අගනුවර. එතකොට ඔයගොල්ලෝ දකුණු කොරියාවේ එතකොට මොකද්ද මේ ජාතික පුෂ්පය? ජාතික පුෂ්පයට අපි කියන මුගුන්වා. මුගුන්වා. මුගුන්වා කියලා තමයි කියන්නේ ජාතික පුෂ්පයට. මේකට අර ඉංග්‍රීසියෙන් කියනවා සාමාන්‍යයෙන් මේ රෝස් ඔෆ් ෂැරෝන් කියලා. ඉතින් මේවා පවා එන්න පුළුවන් සමහරක් විට විභාගයේ ඉදිගහන ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ට එන්නේ. ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ විභාග ව්‍යුහයේ විභාගයේ සිද්ධ වෙන විදිහ ඔක්කොම කතා කරනවාද? හරිද? එතකොට මේ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නයක්. දකුණු කොරියාවේ මොකක් හරි ජාතික පුෂ්පේ නම හරි මොකක් හරි විදිහට ආවොත් එතකොට හරි උත්තර තුනක් මේ හරි උත්තර එකක් එක්ක වැරදි උත්තර තුනක් තියෙනවා. එතකොට මේ රෝස් ඔෆ් ෂැරෝන් කියලා කියනවා මේ මුගුන්වා කියලා තමයි කොරියන් වලින් කියන්නේ. දකුණු කොරියාවේ ජාතික පුෂ්පය මුගුන්වා. අගනුවර සෝල්. හරිද? එතකොට මේ ජනාධිපති දැන් මේ ඊයේ පෙරේදපත් උනේ ජනාධිපති. ජනාධිපතිපත් උනේ ඊයේ පෙරේද මොකක්ද ජනාධිපතිගේ නම? දැන් ඒ නම් දැන් සාමාන්‍යයෙන් අපිට එහෙම එකපාර මතක තියන් ඉන්න පුළුවන්. දැන් අපිට හුරු නම් නෙමෙයිනි රට නම්නි. දැන් ඉජේමෙවුන් කියන නම තමයි දැන් මේ ජනාධිපති වශයෙන් පත් වුණ කෙනාගේ නම. හරිද? එතකොට මේ ඉජේමෙවුන් කියන ඒක තමයි නම. ජාතික පුෂ්පය මුගුන්වා. ජාතික සත්වය කවුද? ජාතික සත්වය කවුද? හොරණි. හොරංගි කියන්නේ කොටියට. කොටියා. ඔය ලියන වචන තාම ඔයගොල්ලන්ට කොරියන් අකුරු ඔහම ගණන් ගන්න එපා. ලබන සතියේ පොඩි ඉඳන්ම පියානවා. හරිද?
එතකොට මේ ජාතික සත්වය හොරණි. දැන් ඔයත් පොඩ්ඩක් සටහනක් දාගන්න මම මේක එවුවා PDF එකක් print out ගන්න කියලා. හරිද? එතකොට ජාතික සත්වය කොටියා. කොටියට කියන කොරියන් වලින් හොරණි. එතකොට අගනුවර සෝල් ජාතික පුෂ්පයේ මුගුන්වා. එතකොට ඒකට ඉංග්‍රීසියෙන්ුත් කියනවා මෙහෙම රෝස් ඔෆ් ෂැරෝන් කියලා. හරිද? ඔන්න විදිය විස්තර තියෙනවා. එතකොට ජාතික මේ පුෂ්පයේ මුගුන්වා. තා මොනවද කොරියාව ගැන ඔයගොල්ලෝ දන්නේ? හ්ම්. ජාතික ක්‍රීඩාව මොකද්ද? දකුණු කොරියාව. කියන්න බලන්න. මොකක්ද ජාතික ක්‍රීඩාව? ජාතික ක්‍රීඩාව මොකක්ද දකුණු කොරියාවේ? ඔයගොල්ලෝ දන්නවා? මෙහෙත් තියෙන ওই ක්‍රීඩාව. ජාතික ක්‍රීඩාව ටයිකොන්ඩෝ. ටයිකොන්ඩෝ තමයි ජාතික ක්‍රීඩාව කොරියාවේ. හරිද? ඒවත් පොඩි සටහනක් දාගන්න. ජාතික ක්‍රීඩාව ටයිකොන්ඩෝ. ජනාධිපතිගේ නම ඉජේමයොන්. එතකොට මේ දකුණු කොරියාවේ සාමාන්‍යයෙන් මේ භූමිය සාමාන්‍යයෙන් තියෙනවා වර්ග කිලෝමීටර 1,210ක්. හරිද? 1,210ක් තියෙන වර්ග කිලෝමීටර භූමි ප්‍රමාණය. භූමිය තියෙනවා 1,02,210ක්. හරිද? 1,02,210ක්. ලියා ගන්න ඕවත් පොඩි සටහනක් දාගන්න. 1,02,210ක් තියෙන වර්ග කිලෝමීටර හොඳේ. වර්ග කිලෝමීටර 1,02,210ක් තියෙනවා භූමිය. මේකේ වැඩි වශයෙන්ම තියෙන කඳු. දකුණු කොරියාවේ භූමිය වැඩි වශයෙන්ම තියෙන කඳු. තනිතලාබිම අඩුයි. කඳු තමයි තියෙන්නේ වැඩි වශයෙන්ම දකුණු කොරියානු භූමිය. එතකොට එච්චර කඳු තිබිලත් ඒගොල්ලෝ වගා කටයුතු ගොඩක් ඉහළින් සිදු කරනවා. එච්චර ඒ සාමාන්‍යයෙන් කඳු සහිත වුණත් ඒ කඳු බෑවුම් හිල් කරගෙන උමන් මාර්ග හදලා තිනවා. හරිද? ඒතකොට දුම්රිය මාර්ග හදලා තිනවා. ඉතින් එච්චර දේවල් තිබිලත් ඒගොල්ලෝ ඒ දේවල් ගාන්ට කළමනාකරණය කළා ඒ දේවල් සිදු කරලා තියෙනවා. හරිද? ඒතකොට වගා කටයුතු බෑවුම් කටයුතු මේ කඳු තියෙන හින්දා වගා කටයුතු කරන්න අමාරු වුණත් තනිතලා භූමිය ගොඩක් අඩු වුණත් ඒගොල්ලෝ වගා කටයුතුත් ඉතා ඉහළින් කරගෙන යනවා. දෝ විස්තර ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් දල වශයෙන් හරිද මේ කෙටියෙන්ම එතකොට ජනගහනය ගත්තොත් සාමාන්‍යයෙන් මිලියන ඉන්නවා 51ක් විතර ආසන්න වශයෙන්. මිලියන 51ක් කියන්නේ ලක්ෂ 510ක්. ජනගහනය ගත්තොත් ආසන්න වශයෙන් මිලියන 51ක් ඒ කියන්නේ ලක්ෂ 510ක්. කෝටි නම් කෝටි 5යි ලක්ෂ 10යි. හරිද? 5 කෝටි දශලක්ෂයක් විතර ආසන්න වශයෙන්. දැන් ඔය දකුණු කොරියාව ගත්තාම ක්‍රමක්‍රමයෙන් සෑම අවුරුද්දකම එන්න ජනගහනය අඩු වෙනවා. එන්න ජනගහනය අඩු වුණා. දැන් ඔයගොල්ලෝ සර්ච් කරලා Google එකේ 2010 ඉඳන් වගේ අරගෙන බලන්න එන්න ජනගහනය අඩු වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ වර්ගය ආබෝයිම අඩුයි. ඒගොල්ලෝ වැඩවලට මිහිර වෙලා සාමාන්‍යයෙන් උපරිමේ ඉන්න පවුලක ළමයි එක්කෙනෙක් වගේ තමයි ගොඩක් වෙලාට ඉන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ ළමයි එක්කෙනෙක් වගේ ඉන්නේ හදන්නේ නැහැ. ඊට වඩා සාමාන්‍යයෙන් ගොඩක් පවුල්වල සාමාන්‍යයෙන් ළමයි නැහැ. සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට පිරිමි කට්ටිය බඳිනව අඩුයි පිරිමි කට්ටිය. හරිද? එතකොට ඒත් එක්කම ජනගහනය අඩු වෙලා තියෙනවා. ඉතින් මේ 2025 වර්ෂයේ ඉස්කෝල 185කට පමණ පාසල් 185කට පමණ එක වසරට ළමයි ඉඳලා නැහැ. එක වසරට ඇතුළත් වෙන ළමයි ඉඳලා නැහැ පාසල් 185කට පමණ. පොඩි ප්‍රමාණයක් නෙමෙයි. එතකොට හිතා ගන්න පුළුවන් ජනගහනය එන්න අඩු වෙනවා. ඒකෝ තමයි දකුණු කොරියාව ගැන ඉතින් විස්තර කියන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට තව ගොඩක් විස්තර කතා කරනවා අපිට අච්චු පොත් දෙකේ ඒවා හම්බ වෙනවා පාඩම් විදියට. හරිද? ඉතින් අපි බලමු ඊට පස්සේ මේ EPS ක්‍රමය අනු කියලා අපි දෙවෙනි මාතෘකාව විදිහට දාලා තිනවා. EPS ක්‍රමය පොඩ්ඩක් දැන් අරකට දැන් මේව නම් විස්තර ඔයගොල්ලන්ට හොයාගන්නත් පුළුවන් Google වලින් ගොඩක් සර්ච් කරලා දැන් මේ EPS ක්‍රමය කියන්නේ ඒ E එකෙන් හඳුන්වන්නේ මේ employment කියන එක. හරිද? employment. එතකොට P එකෙන් හඳුන්වන්නේ permit කියන එක. system කියන්නේ පද්ධතියක් නැත්නම් ක්‍රමවේදයක්. එතකොට රැකියා බලපත්‍ර ක්‍රමවේදය. රැකියා බලපත්‍ර ක්‍රමවේදය නැත්නම් රැකියා බලපත්‍ර පද්ධතිය. එතකොට මේ ක්‍රමය යටතේ මේ EPS ටොපික් ක්‍රමය කියලානේ අපි කියන්නේ මේ EPS ටොපික් යටතේ නැත්නම් EPS ක්‍රමයේ යටතේ
දකුණු කොරියාවට නීත්‍යානුකූල විදියට දකුණු කොරියාවට මුලින්ම ශ්‍රමිකයන්ව යවන්න පටන් ගත්තේ ලංකාවේ 2004 අවුරුද්දේ ඉඳලා. ගොඩක් කට්ටිය ඉස්කෝලේ යනවා වෙන්න පුළුවන්. හරිද? 2004 කියලාද අපිත් ඉස්කෝලේ. හරිද? අපිත් ඉස්කෝලේ යන කාලේ ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ඉස්කෝලේ යනවා ඇති. එතකොට 2004 අවුරුද්ද තමයි මේ EPS ක්‍රමයේ යටතේ. එතකොට මේ EPS කියන්නේ employment permit system. හරිද? එතකොට මේ රැකියා බලපත්‍ර ක්‍රමවේදයේ යටතේ දකුණු කොරියාවට කම්කරුවෙක් විදියට ශ්‍රමිකයෙක් විදියට මුලින්ම ලංකාවෙන් යවන්න පටන් ගත්තේ 2024 අවුරුද්දේ ඉඳලා දැන් මේ දක්වාම යවනවා. 2025 දක්වාම යවනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් හැම අවුරුද්දකටම අනිවාර්යයෙන්ම එකපාරක් එක්සෑම් තියෙනවමයි. හරිද? අනිවාර්යයෙන්ම එක්සෑම් තියෙනවා අවුරුද්දකට එකපාරක්. අර කොරෝනා අවුරුදු දෙකක 2019 2019 20 2020 වගේ 2020 2021 ඒ වගේ ඒ අවුරුදු දෙකේ වගේ කොරෝනා හින්දා තිබ්බේ නැහැ හොඳේ 2020 21 ආයි 22 තිබ්බා. හරිද? 2020 21 තිබ්බේ නැහැ මට මතක විදියට 2020 හෝ 21 ඒ දෙකේම කොරෝනා හින්දා තිබ්බේ නැහැ එක්සෑම් එක. එතකොට ඒ වගේ ගෝලීය වශයෙන් ලොකු ව්‍යසනයක් ආවොත් ඇරෙන්න. හරිද? දැන් කොරෝනා කියලා කොරෝනා ආපු කාලේක ගෝලීය ව්‍යසනයක් වුණානේ. ලෝක ජනගහනයෙම ලොකු පිරිසක් සාමාන්‍යයෙන් මැරිලා ගියානේ. එතකොට ඒ වගේ ව්‍යසනයක් ඇරෙන්න අවුරුද්දකට එකපාරක් අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් නිකුත් කරනවා. හරිද? එතකොට අවුරුද්දකට එකපාරක් විභාගෙ ලියන්න පුළුවන්. තාම 2025ට අවුරුද්දට අදාළව ඇඩ්මිෂන් දීලා නැහැ. නමුත් 2025 අවුරුද්දට අදාළව අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් දෙනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ ඉතින් 2026ට ඕගොල්ලෝ ඉගෙනගෙන කරගෙන ඉතින් ඊළඟ අවුරුද්දේ ඇඩ්මිෂන් දුන්නාම ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් අරගෙන එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන්. හරිද? ඒතර EPS ක්‍රමය කියන්නේ ඔන්න ඔය සිස්ටම් එක. හරිද? Employee Permit System රැකියා බලපත්‍ර ඒ ක්‍රමවේදය නැත්නම් පද්ධතිය. ඒක යට 2004 ඉඳන්ම දැන් මේ දක්වාම වැඩේ කරගෙන ගිහිල්ලා තියෙනවා. හරිද? ඒතකොට දෙරට ලංකාව සහ දකුණු කොරියාව අතර ඇති වෙච්ච මේ අවබෝධතා ගිවිසුම මත තමයි මේ වැඩේ ඉතින් කරගෙන යන්නේ. හරිද? එතකොට ඔව ගැන ඉස්සරහට අපි තව විස්තර කතා කරමු. දැන්ට අපි සාකච්ඡා කරගෙන යන්. EPS ක්‍රමයේ යටතේ EPS ක්‍රමයේ යටතේ කියන්නේ මේ employee permit system එක යටතේ දකුණු කොරියාවට යාමට තිබිය යුතු සුදුසුකම් මොනවාද මේ සුදුසුකම්? ඒ කියන්නේ මේ දකුණු කොරියාවේ ශ්‍රමිකයෙක් එහෙම නැත්නම් කම්කරුවෙක් විදියට යන්න තිබිය යුතු සුදුසුකම් ප්‍රධානතම සුදුසුකම් මොකද්ද? වයස. අවුරුදු 18ත් 40ත් අතර පුද්ගලයෙකුට විතරයි ඇඩ්මිෂන් ගන්න පුළුවන්. ඇඩ්මිෂන් එක අරගෙන විභාගේ ලිව්වට පස්සේ අවුරුදු 40 පෙන්නට ගැටලුවක් නැහැ. හරිද? ඇඩ්මිෂන් එක ගන්න පුළුවන් විභාගයට ඇඩ්මිෂන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කොහොමද? අවුරුදු 18ත් ඒ කියන්නේ 18ට වඩා 18 ලබලා තින්නත් ඕනේ. ඇඩ්මිෂන් දෙන දිනේට 18 ලබලා තින්නත් ඕනේ. 40 පහුවෙලා තින්නත් බෑ. 40 පහුලා තින්නත් බෑ. එතකොට ඔයා හිතන්න මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. මේ වයස ගැටලුව ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ. ගොඩක් කට්ටිය මම දැකලා තියෙන ඔය ක්ලාස් කරන ගොඩක් කට්ටිය දාලා තින්නේ අවුරුදු 18ත් 39ත් අතර. සමහරක් කට්ටිය දාලා තිනවා 18ත් 38ත් අතර. වැරදි ඒක. අවුරුදු 18ත් 39ත් අතර කියලා දාලා තියෙනවා සමහරක් කට්ටිය. සමහරක් කට්ටිය දාලා තියෙනවා 18ත් 38ත් අතර කියලා. එතකොට ඒක එහෙම කියන්න බෑ. මොකද 40 ලැබලා නැත්නම් ඇඩ්මිෂන් ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ දැන් ඉදිරියට වෙනස් වෙයිද දන්නේ නැහැ. මං කියන්නේ මේ දක්වා 2025 වෙනකම්ම පැවති සිස්ටම් එක මං කියන්නේ අවුරුදු 40 ලැබලා නැත්තම් ඔයාට අවුරුදු 40 ලබන්නේ හෙට නම්. ඔයාට දැන් කවුරු හරි වයස වැඩි කෙනෙක් ඉන්නවා නම් ඔයාට අවුරුදු 40 ලබනවා හෙට. ඇඩ්මිෂන් දෙනවා අද. ඔයාට ඇඩ්මිෂන් ගන්න පුළුවන්. ඕක තමයි වයස කේස් එක. හරි එතකොට 18 පහුවලා දවසක් හරි පිළිලා තියෙන්න ඕනේ. 40 හෙට නම් ලබන්නේ අද ඇඩ්මිෂන් දෙනවා නම් ඒත් ඇඩ්මිෂන් ගන්න පුළුවන්. ඕක තමයි වයස කතන්දරේ. දැන් පැහැදිලිනේ. හරිද? එතකොට ඒක වයස වැඩි කට්ටිය හොඳට ඔළුව තියාගෙන සමහරක් කට්ටිය දැන් 39ක් ලැබපු කට්ටිය මේක අත්තරලා දාන කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට උනත් විභාගේ ඇඩ්මිෂන් ගන්න පුළුවන් නම් විභාගේ ලියන්න පුළුවන්. දැන් ඇඩ්මිෂන් එක දුන්නා කියන්නේ විභාගේ අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් නේ. ඇඩ්මිෂන් එක නිකුත් කරොත් එයාට විභාගේ ලියන දවසට 40 ලබලා සමහරකට ඊළඟ අවුරුදු ලියනවා 41 වෙලා. ඒත් ගැටලුවක් නැහැ. දැන් මාස 6කට කලින් මගේ යාළුවෙක් ගියා මාස 6කට කලින් එයා කොරියාවට යද්දී එයාට වයස අවුරුදු 42යි. එයා විභාගේ ඇඩ්මිෂන් ගත්තේ 39 ඉවර මේ 40 ලබන්න ඕන මෙන්න තියලා ඇඩ්මිෂන් ගත්තේ. වෙබ් එකෙත් අවුරුදු එකමාරක් විතර ඉඳලා ඔක්කොම වෙලා කොරියාවට යද්දී 42 ලබලා.
හරිද? එතකොට වයස ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න. ඕක තමයි පළවෙනි සුදුසුකම වයස. හොඳේ. පළවෙනි සුදුසුකම වයස 18යි 40යි අතර. එතකොට 18ට වඩා දවසක් හරි පහු වෙන්නත් ඕනේ. 40 හෙට ලබනවා නම් අද ඇඩ්මිෂන් දුන්නොත් අද ඇඩ්මිෂන් ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව වෙන සුදුසුකමක් නැහැ. එතකොට මේ කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් මේ බලන්නේ නැහැ. දකුණු කොරියාවට යන්න කිසිදු අධ්‍යාපන සුදුසුකමක් බලන්නේ නැහැ. නමුත් මේ දේ විශේෂයෙන් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය O level ලියන්නේ නැහැ. A level ලියන්නේ නැහැ. මේ දෙකම ඒ කියන්නේ දැන් කොහොමද O level ලිව්ව කෙනෙක් විතරනේ A level ලියන්න පුළුවන්. සමහරක් කට්ටිය ගොඩක් වෙලාවට මේ A level තමයි ප්‍රශ්නේ. O level නම් ගොඩක් වෙලාවට ලියනවා. A level ලියන එක මග දාලා මේ කොරියන් එක්සෑම් එක කරන්න එනවා. එහෙම කරන්න එපා. එහෙම කරන්න බෑ. එක්ක දෙකම කරන්න. එක්ක දෙකම කරන්න. නැත්නම් A level අතෑරලා කොරියන් කරන්න එන්න එපා. කොරියන් කරලා ඔයා පාස් වෙලා ඉතින් කොරියාවට ගිහලා සල්ලි හම්බ කරලා දෙයක් කරගනි. නමුත් ඔයා ආවට පස්සේ ඔයාගේ ජීවිතේ මේ A level කියන සුදුසුකම O level කියන සුදුසුකම දැන් සමහර කට්ටිය කැම්පස් යනවා නම් මේ කැම්පස් යන එකත් අත්තරලා ඩිග්‍රියට තව අවුරුද්දක් වගේ තියෙන්නේ. ඒකත් අත්තරලා කොරියන් එක්සෑම් කරනවා. එහෙම කරන්න එපා. දෙකම කරනවා නම් කරන්න. දෙකම එකට කරන්න. එකක් අතෑරලා එකක් කරන්න හදන්න එපායි දන්නවද? දැන් මේ ඉගෙන ගන්න කියන ඉගෙනීම O level A level කැම්පස් එතකොට මේ කොරියන් එක්සෑම් එක කරද්දිත් අපි භාෂාව ඉගෙන ගන්නවා. ඒකත් ඉගෙනීමක්. එතකොට ඉගෙනීමක වුවාම O level A level කැම්පස් කොරියන් එක්සෑම් එකට ඉගෙන ගන්න එක විතරක්ම නෙමෙයි. ඔයගොල්ලෝ මොන හරි දෙයක් මොන හරි හිතන්නකෝ ගෑරේජ් එකකට ගිහිල්ලා ඔයගොල්ලෝ වාහන හදන්න ඉගෙන ගන්නවා කියලා. ඒකත් ඉගෙනීමක්. අන්න ඒ වගේ තීන ඉගෙනීම සම්බන්ධ දේවල් අත්හැරලා මේ දෙයට බහින්නත් එපා. දෙකම එකට කරනවා නම් කරන්න නැත්නම් එකක් ඉවර වෙලා එකක් කරන්න. ඇයි දන්නවද? ඉගෙනීම අත්හරින්න එපා. මොකද ඕගොල්ලෝ කවදා හරි ජීවිතේ කොච්චර කෝටිපතියෙක් වුණත් ඕගොල්ලන්ට දවසෙන් ඒ දේවල් නැති වෙන්න පුළුවන්. හරිද? ඕගොල්ලන්ට ඒ දේවල් දවසින් නැති වෙන්න පුළුවන්. ඕගොල්ලෝ කොච්චර කෝටිපතියෙක්, මිලියනපතියෙක්, ට්‍රිලියනපතියෙක් වුණත් ඕගොල්ලන්ට එකම එක දවසින් ඒ සියලුම දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් ඉගෙනගත දේ ඕගොල්ලන්ගෙන් නැති වෙන්නේ නැහැ. කාටවත් හොරකම් කරන්නත් බෑ. හරිද? ඔයාගේ ධනය ඕනම හොරෙට්ට හොරකම් කරන්න පුළුවන්, මංකොල්ල කන්න පුළුවන්. නමුත් මේ ඉගෙනීම කියන දේ ඔයගොල්ලොන්ගේ තියෙන දැනුම ඔළුවේනේ තියෙන්නේ. ඒක කාටවත් අත දාලා හොරකම් කරන්න බෑ. ඒකින්ද ඉගෙනීම මග දාලා මේක කරන්න එපා. ඉගෙනීම කරන ගමන් කරන්න කැමති නම් දෙකම එකට කරන්න. මේකත් ඉගෙනීමක් තමයි තියෙන්නේ. කොරියානු භාෂාව ඉගෙනගෙන කොරියාවට ගියාට පස්සේ අවුරුදු 5ක් වැඩ කරන එකේ පිටරටක අවුරුදු 5ක් ඉන්න එක සාමාන්‍යයෙන් ඔක්කොමට වඩා ඉගෙනීමක් ඒක. ඒ ගන්න එක්ස්පීරියන්ස් එක අත්දැකීම සාමාන්‍යයෙන් කොහොමවත් ගන්න බෑ. රටක ගිහිල්ලා වෙනම අවුරුදු 5ක් ගත කරලා එනවා කියන එක. එතකොට ඒකත් වටිනවා. අරව මග දාලා එන්න එපා. මොකද ගොඩක් කට්ටිය ගෙනීම කඩාකප්පල් කරගෙන මේක කරන කට්ටියක් ඉන්නවා. එතකොට දෙකෙන් එකක් ගන්න නැති වෙන අවස්ථාවල් තියෙනවා. ඩිග්‍රියක් කරනවා නම් ඒක අතහැරලා එන්න එපා. ඒකත් කරන ගමන් මේකත් කරන්න. නැත්තම් අරක ඉවර වෙලා මේක කරන්න. හරිද? එතකොට ජීවිතේ හැම වෙලාවෙම කියන්න ඕන විශේෂයෙන්ම මේ ඔප්ෂන් දෙකක් තියාගන්න. දෙකක් තුනක් තියාගන්න. එකක් තියාගත්තොත් ඒක කඩාකප්පල් වුණොත් ඔයගොල්ලෝ වැටෙනවා සම්පූර්ණ 100%ක්. වැටිච්ච ගමන් එතනින් එහාට ඔයගොල්ලෝ ආයි නැගිටින්න හිතන්නවත් නැහැ. හරිද? ඒකින්ද හැම වෙලාවෙම Tamanට මේ ප්ලෑන් එකක් A ප්ලෑන් නම් B ප්ලෑන් එකක් තියාගන්න. B හරිය නැත්නම් C එකකුත් තියාගන්න. හරිද? එතකොට මේක ඇවිල්ලා කොරියාවට යන වැඩේ වුණත් ඔයගොල්ලොන්ගේ ජීවිතය කියන්නේ පොතක් නම් මේක ඇවිල්ලා එක පිටුවක් විතරයි. මේ පිටුව ගැලවිලා ගිහිල්ලා හරි මේ පිටුව ඔයගොල්ලොන්ට ලියලා ඉවර වෙලා හරි මොන හරි වෙලා අවසන් වුණොත් තව පිටු 99ක් විතර තියාගන්න. ඒකින්ද ජීවිතය කියන්නේ පොතක් වගේ පිටු 100ක් නම් මේක එක පිටුවක් විතරයි. එතකොට මේ එක පිටුව ඇති ඔයගොල්ලන්ට අර ඉතුරු පිටු 99ම සක්සස් කරගන්න. පැහැදිලිනේ? එතකොට මේක මේ කරන වැඩේ බැහැලා කරන්න. නමුත් එක දෙයක් දාලා මග දාලා O level A level කඩාකප්පල් කරන් මග දාලා එන්න එපා. දෙකම කරනවා නම් දෙකම කරන්න නැත්නම් එකක් ඉවරලා කරන්න. හරිද? ඊට අමතරව දැන් O level A level ෆේල් කෙරෙන්න නම් ඉතින් ගැටලුවක් නෑ. දැන් O level A level ෆේල් නම් ඉතින් යාට ආයෙ level කරන්න O level කරන්න යන්නේ නැහනේ. හරිද? අවුරුදු 25 30 35 ඔම කට්ටිය ඇතිනේ. එතකොට ඔයා O level A level ෆේල් නම් ඉතින් ආයිත් O level A level කරන්න යන්න අවශ්‍ය නෑ. මේක කරන්න. හරිද? අරහොම කරන ළමෙන්න A level කරන ගමන් කරනගෙන ඉන්න ඒකත් කරන්න මේකත් කරන්න. දෙකම බැලන්ස් කරතයි මේකට දවසකට පැයක් මාසු වුණා නම් ඇති. කොරියන් විභාගේ කියන එකට දවසකට පැයක් මහසු වුණා නම් ඇති. ඒතර කොරියානු භාෂාව ගත්තාම හිතන්නකො කොරියානු භාෂාව කියන්නේ 100යි කියලා. කොරියානු භාෂාව සම්පූර්ණ 100යි. එතකොට මේ EPS topic exam එකනේ ඔයගොල්ලෝ කරන්නේ විභාගේනේ. එතකොට ඒ කොරියානු භාෂාව 100යි නම් ඒ EPS topic exam එක කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට මම මේ කියන්නේ 0.5ක් වගේ. හිතා ගන්න ඕකේ මේක පොඩි පරාසයක්.
ඉතින් එයාට කොරියානු භාෂාව තුළ තව ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ඉතින් එයාට ඒක ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගන්න ඉතින් එහෙට ගිහිල්ලා හරි ඉගෙන ගන්න පුළුවන්. දැන් වැඩ කරන ගමන් ඉගෙන ගන්න chance එක හදලා දීලා තියෙන්නේ. හරිද? නිවාඩු දවසට උගන්ට මොන හරි ඩිප්ලෝමා හරි මොන හරි ඕගොල්ලෝ කරලා තියෙනවා නම් ඩිග්‍රියක් එතනින් එහාට ඒක ඒවා මාස්ටර් එකකට එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? ඕක තමයි මේ යන්න තිබිය යුතු සුදුසුකම්. මුලින්ම වයස ඒ ටික අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය නැහැ කියලා ඉගෙනීම A level වගේ දේවල් මගින් අත්තරලා මේක කරන්න හදන්න එපා. දෙකම කරගෙන යන්න. හරි. ඊට අමතරව සුදුසුකම් කියන්නේ ඉතින් විශේෂ සුදුසුකමක් නැහැ. ඊට අමතරව මෙඩිකල් එකක් බලනවා. හරිද? මේ මෙඩිකල් එකක් බලනවා. ඊට අමතරව ඔය පොලිස් වාර්තාව ඒ වගේ දේවල් බලනවා. එතකොට පොලිස් වාර්තාව ගත්තාම ඔයගොල්ලොන්ගේ බරපතල වැරදි තියෙනවා නම් ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම්, මිනිමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම ඒ වගේ දේවල්. හරිද? සාමාන්‍ය උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගාව මත්ද්‍රව්‍ය පොඩ්ඩක් තිබිලා හවු වෙච්ච කෙනෙක් කියන්නකෝ. ඒ කියන්නේ බොන කෙනෙක් නම් ඒ වගේ අයට chance එකක් දෙනවා පොලිස් වාර්තාව ඉෂුව කරද්දී, නිකුත් කරද්දී. හරිද? මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ නම් chance නැහැ. ඒතර හොරකම්, මංකොල්ල කෑම්, මිනිමැරුම්, දූෂණ ඒ වගේ ඒවට chance නැහැ. හරිද? ඒ වගේම අරගල වලට පැටලෙන්න එපා. මේක කරන කට්ටිය ඔය අරගල, උද්ඝෝෂණ ඒ වගේ ඒවා කරලා තියෙනවනම් සාමාන්‍යයෙන් ඒවා වැදුනොත් පොලිස් රිපෝට් වල කොරියාවේ කට්ටිය කැමති නැහැ. හරිද? කොරියන් කට්ටිය මේ කැමති නෑ මේ උද්ඝෝෂණ වගේ දේවල් වලට. කොරියාවේ කැමති නෑ. ඉඩක් නෑ. ඒවා පොලිස් වාර්තාවට සාමාන්‍යයෙන් ලියවුනොත් වීසා රිජෙක්ට් වෙනවා. එතකොට ඒ වගේ ඉහළ පෙළේ මහා අපරාධ වගේ දේවල් වලට ඇරෙන්න ওই සුළු සුළු වැරදි ඔයගොල්ලෝ බීමතින් රිය පදවලා, එතකොට රත වාහන සම්බන්ධව නීති කඩ කළා, ගහගෙන ඉස්කෝලේ යන කාලේ පොඩ අල්ලපු ගෙදරත් එක්ක පොඩි වලියක් ගිහිල්ලා. ඉතින් ඒ වගේ සුළු සුළු දේවල්. හරිද? සුළු සුළු වැරදි මේවට දාන්නේ නැහැ. එහෙම දැම්මොත් එහෙම සාමාන්‍යයෙන් රට යවන්න වෙන්නේ නැහැ. හරිද? සෑම රටකටම යද්දී පොලිස් රිපෝට් එකක් ගන්නවා. එතකොට ඒව 100%ක් හරියට එහෙම බලන්න ගියොත් ළමයි රටකට යවන්න කට්ටිය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඒකෙන්ද පොලිස් රිපෝට් එක ගැන හොඳ අවධානයක් යොමු කරන්න. ඒ වගේම මෙඩිකල් එක. මෙඩිකල් එකේ ඉතින් ඕගොල්ලන්ට ඔය හෙම්බිරිසාව, කැස්ස, උණ ටිකක් තිබ්බ කියලා, ප්‍රෙෂර් ටිකක් තිබ්බ කියලා, සීනි තිබ්බ කියලා, ප්‍රෙෂර් එහෙට මෙහෙට වුණා කියලා, කොලෙස්ටරෝල් ටිකක් තිබ්බ කියලා මෙඩිකල් ෆේල් කරන්නේ නැහැ. ඒ වගේම කොරියාවට ටැටූස් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ ටැටූස්. හරිද? ටැටූස් ප්‍රශ්නයක් නෑ අද වෙනතුරු. හොඳේ. මම මේ කතා කරන්නේ අද දවසේ. ටැටූස් ප්‍රශ්නයක් නෑ 2025 6 වෙනි මාසේ 27 වෙනිතුරු. හරිද? ඔය ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ නැහැ. දැන් වීඩියෝ එක බලන්නේ පහුවෙච්ච කෙනෙක් නම් ටැටූ එකක් ගැහුවොත් එමේ ඉස්සරහට මේක ටැටූ ගහලා යන්න බෑ කිව්වොත් අපිත් වැරදිකාර වෙනෝනේ. දැන් දිනේ කිව්වේ ඒකයි. මම මේ කියන්නේ 2025 6 වෙනි මාසේ 27 වෙනි දින වෙන විටත් දකුණු කොරියාවට ටැටූස් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියලා හොඳටම කියන්නේ. ඉතින් අපි මම යන කාලෙත් මගේ ඇඟෙත් ටැටූස් දෙකක් තුනක් තිබ්බ. ඒකෙන් තමයි ප්‍රශ්නයක් නැහැ කියලා හොඳටම දන්නවා. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ජපන් වගේ රටවල් වලට නම් ස්ටුඩන්ට් වීසා යද්දි මං හිතන්නේ ටැටූස් ගහන්න බෑ කියලා කියනවා. හරිද? එතකොට ඒක ගැන අපි ලොකුවට දන්නේ අපි දන්නේ දකුණු කොරියාව ගැන තමයි සම්පූර්ණ කතන්දරය. හරිද? එතකොට ටැටූස් ප්‍රශ්නයක් නැහැ අද වෙනතුරු. දැන් ඉස්සරහට ටැටූ එකක් කරන්න ඉන්න කෙනෙක් නම් කරන්න යන්න එපා. මොකද ඉස්සරහට නීති වෙනස් වුණොත් එහෙම ටැටූ එකක් ගහපු කෙනෙක් නම් ඉතින් ගැටලුවක් නැහැ. මොකද දැන් ගහලා ඉවරයි. හරිද? එතකොට ටැටූස් වගේ දේවල් ප්‍රශ්නයක් නැහැ. මෙඩිකල් එකේදී පොඩි පොඩි රෝග එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහරක් කට්ටිය ඔය ඇක්සිඩන්ට් අනම්මනම් වෙලා පොඩි ප්ලේට් එකක් දාලා කියනවා. ඒතකොට ප්ලේට් එකක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. අතපයට ප්ලේට් දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට හොඳ නිරෝගීව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ප්ලේට් එකක් දාගෙන ඔයා නොන් ටිකක කොර වෙවි ඇද වෙවි ඇවිදිනෝ නම් වැඩ කරන්න බැරි නම් එහෙම යන්න බෑ. යන්න බෑනේ. හරිද? ඊට අමතරව එතකොට ඔය අතේ ඇඟිලි 10 මේ ගානට වැඩ කරන්න ඕනේ. ඒතකොට ඇඟිලි 1 2 අඩුයි නම් ඇඟිලි ඔය අගිස්සේ චුට්ටක් වගේ නැතුණාට එහෙම ගැටලුවක් නැහැ. පුරුක් පිටින් පුරුක් 2 3 වගේ අඩුණා ඒත් දකුණු කොරියාවට මෙඩිකල් එකේදී හවුනොත් යන්න අමාරුයි. යන්න අමාරු කියන්නේ සමහරක් chance ඒගොල්ලොන්ගේ වාසනාවට පොඩි පොඩි මිස්ටේක් තිබිලා වාසනාවට කොරියාවට ගිය මිනිස්සු ඉන්නවා. අපි දැනුවත් මිනිස්සු ඉන්නවා. කකුලේ ඇඟිලි සුළඟිල්ල එහෙම නැතුව අපිත් එක්කකට වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒව හවුවෙන්නේ නැතුව මීටර නැතුව කොහොම හරි ගිහිල්ලා මෙඩිකල් වලට. මෙඩිකල් එක ඕගොල්ලොන්ගේ එහෙම මේ එහෙම ලොකු මට්ටමකින්ම බලන්නේ නැහැ. සාමාන්‍ය විදිහට බලන්න. පැහැදිලිනේ. එතකොට ෂෙයා රෝගය වගේ තියෙනවා නම් පොඩ්ඩක් ෆේල් කරනවා මෙඩිකල් හොඳේ. ෂෙයා රෝගයට කැමති නැහැ. මේ රටේ කොරියාවේ ෂෙයා රෝගය වගේ තියෙනවා නම් මෙඩිකල් ෆේල් කරනවා. හරිද? ඊට අමතරව ඉතින් මෙඩිකල් ෆේල් වෙන ලෙඩ ඔයගොල්ලෝ දන්නෝනේ මහා බරපතල වාට කැන්සර් එකක් මොකක් හරි හදවතේ පපුවේ මොකක් හරි සිදුරක් නම් ඊට අමතරව ලොකු
සමාජ රෝගයන් නම් HIV වෙන්න පුළුවන්, ගොනෝරියා ඔය වගේ එක එක වර්ග තියෙනවනේ ගොඩක් සමාජ රෝග වර්ග ඒවා තියෙනවනම් ඒත් යන්න බෑ. මෙඩිකල් එක ගන්න වෙලාව ගෑනු ළමයි බැඳපු කට්ටිය ඉන්නවනම් විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. ප්‍රෙග්නන්ට් ගෑනු ළමයි ප්‍රෙග්නන්ට්ද කියලා බලනවා මෙඩිකල් එකේදී. පැහැදිලිද? දැන් සෑම මෙඩිකල් එකකදීම කොරියාවට යන්න ඉන්න ළමයි මෙඩිකල් කරන්න යනවනේ ගෑල් ළමයි සාමාන්‍යයෙන් 5-6 දිනක් අනිවාර්යයෙන්ම ප්‍රෙග්නන්ට් වෙලා කියලා ඒගොල්ලන්ට යන්න බැරි වෙනවා. හැම අවුරුද්දකම වගේ. ඒ 5ක් 6ක් 10ක් 15ක් වෙන්නත් පුළුවන්. හරි එතකොට බැඳපු කට්ටිය පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මේ වැඩේ කරනවා නම් මේකෙදි විභාගෙ ලියලා පාස් වුණාට පස්සේ තමයි ඔක්කොම වුණාට පස්සේ මෙඩිකල් ගන්න තියෙන්නේ. ඉතින් ඒ මොහොතේ ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් වුණොත් ඔයගොල්ලන්ට රටට යන්න බෑ. හරිද? එතකොට ඔයගොල්ලෝ ඒ වගේ තත්ත්වෙ උදා වෙච්ච හැම අවුරුද්දකම මේ වගේ තත්ත්වය 5ක් 6ක් 10ක් 15 වෙනිට උදා වෙනවා. එහෙම උදා වුණාට පස්සේ ඉතින් කොරියාවට යන්න බෑ. ඉතින් Tamanට ඉපදෙන ළමයාව හදාගෙන බලාගෙන ඉන්න පුළුවන් සතුටින්. හරිද? සමහර කට්ටිය ඕවා මේ ළමයි නැති කරන මට්ටමට පවා යන්න හදපු කට්ටිය ඉඳලා තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ පිස්සු වැඩ කරන්න අවශ්‍ය නැහැ. ප්‍රෙග්නන්ට් වෙලා තිනෝ නම් මෙඩිකල් එකේදී කිසි ගැටලුවක් නැහැ. කොරියාව වගේ නෙමෙයිනි අම්මා කෙනෙක් වෙනවා කියන එක. අම්මා කෙනෙක් වෙන්න බැරි කට්ටිය කොච්චර ඉන්නවද? හරිද? එතකොට අම්මා කෙනෙක් වෙනවා කියන එක කොරියාවට යනවට වඩා ගොඩක් ලොකු හොඳ දෙයක්. හරිද? ඒකින්ද ඒක කරන කට්ටිය ඒ බැඳපු කට්ටිය අවධානය මේකට වැඩි සැලකිල්ලක් දෙන්න. ගෑල් ළමයි බැඳපු කෙනෙක් නම් මෙඩිකල් යන කාලවකවානුවේදී. හරිද? ඉතින් ඕවා තමයි සුදුසුකම්. විශේෂ සුදුසුකමක් නැහැ. ඔය කිව්ව සුදුසුකම් ටික තමයි මේ අවශ්‍ය වෙන්නේ. පැහැදිලිනේ? එතකොට අධ්‍යාපනික කියලා එහෙම ලොකු සුදුසුකම් නැහැ. ඉතින් අවශ්‍යයක් නැහැ ඉස්කෝලේ ගිහිල්ලා. ඔයා අඩුම ඔයා ඉස්කෝලේකට ගියපු නැති මිනිස්සෙක්. ඉස්කෝලයක් දැකලාවක් කරන්න නැති මිනිස්සෙක්ට උනත් මේ එක්සෑම් එක කොරියන් එක්සෑම් එක ලියන්න පුළුවන්. මූලිකම සුදුසුකම තමයි මේකේ මූලිකම සුදුසුකම. දැන් කිව්ව සුදුසුකම් වලට අමතරව මූලිකම සුදුසුකම මේ දකුණු කොරියාව විසින් පවස්වන දකුණු කොරියාව HRD එක විසින් පවස්වන මේ EPS topic exam එක සමත් වීම. හරිද? EPS topic exam එක සමත් වීම තමයි මූලිකම සුදුසුකම. පැහැදිලිනේ? ඉතින් මේකත් පාස් වෙලා අර කිව්ව සුදුසුකම්. හරිද? ඇඩ්මිෂන් ගත්තේ වයස සීමාව දන්නවනේ දැන් 18 44. එතකොට ඒවත් සපුරාගෙන මෙඩිකල් එකත් ඕකේ නම් පොලිස් වාර්තාවෙත් ඔය ලොකු වැරදි නැත්තම් සුළු වැරද්දක් ඕනම මිනිහෙට තියෙන්න පුළුවන්. පාරේ යද්දි රතවහන නඩුවක් වුණත් ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. අල්ලපු ගෙදරත් එක රණ්ඩු වෙලා ඒගොල්ලෝ පොලිසිය ගිහිල්ලා ඔය වගේ පොලිස් පොතේ ලියවිච්ච වැරදි තියෙන්න පුළුවන්. හරිද? ඒක ගැටලුවක් නැහැ. එතකොට මේ සුදුසුකම් මෙඩිකල් වලදී පරිස්සම් වෙන්න ඕන. ඉතින් කොලෙස්ටරෝල් අනම්මනම් ඒවා තියෙනවනේ. ඉතින් දැම්ම අඩු කරගන්න. ඒවට මෙඩිකල් ෆේල් වෙන්නේ නැහැ. මෙඩිකල් ෆේල් වෙන්න අර කිව්ව විදිය ලොකු දෙයක් තියෙන්න ඕනේ. ෂෙයර් රෝගය හරි සමාජ රෝගයක් මොනවා හරි කැන්සර් එකක් පපුවේ සිදුරක් ඒ වගේ දේවල් තිබොත් මෙඩිකල් ෆේල්. ඉතින් ඒ ටිකත් ඕකේ කරගෙන ඒ ටික ඔක්කොම සැපරුවට පස්සේ හරිද? ඒ කියපු දේවල් සැපරුවට පස්සේ ඕගොල්ලෝම වෙබ් එක කියලා එකක් තියෙනවා. වෙබ් එකට වැටෙනවා කියන්නේ එන්නේ එකට වැටෙන වෙබ් එක කියන්නේ ළමයි ඕගොල්ලොන් දකුණු කොරියාවේ රැකියාවල් ලබා දෙන රැකියා රෝස්ටර් එකේ ලියාපදිංචි කරනවා. රෝස්ටර් එක කියන්නේ ලයිස්තුව. රැකියා ලයිස්තුව ඕගොල්ලොන්ගේ නම ලියාපදිංචි වෙනවා. මෙන්න මෙතනට වෙනකන් අපිට පුළුවන් ඕගොල්ලන්ව ගෙනියන්න. හරිද? උගන්වන ගුරුවරයාට පුළුවන් ඔයාව මෙතනට වෙනකන් ගෙනියන්න. වෙබ් එකට වෙනකන්. එතනින් එහාට ඒ සජන්නිම් කියලා තමයි කියන්නේ ආයතන ප්‍රධානියට සජන්නිම් කියලාත් කියනවා සංසා කියලාත් කියනවා ආයතන ප්‍රධානියට. එතකොට සජන්නිම් කියලා තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. එතකොට සජන්නිම් කෙනෙක් ඔයාව තෝරගන්නවා වෙබ් එකේ ඔයාගේ ෆොටෝ එක බලලා මූණ බලලා ඔයාගේ වයස බලලා වෙන්න පුළුවන්. ඔයාගේ උස බර ඔක්කොම දානවා මේ වෙබ් එක කියන එකට. රැකියා රෝස්ටර් එකට ඔක්කොම දානවා. ඔයගොල්ලෝ ලියාපදිංචි කරනෝනේ. ඒක ඔක්කොම විස්තර තියෙනවා. ඔයා විභාගයට ගත්ත ලකුණු ඔක්කොම තියෙනවා. එතකොට එයා බලලා ඔයාගේ වයස උස මහත පෙනුම ඒවත් බලන්න පුළුවන් එයාට. ඒව බලලා සිලෙක්ට් කරගන්නවා. සමහරක් කට්ටිය ඔය මුකුත් බලන්නේ නැහැ. ටග් ගාලා ගියා මේ ඒගොල්ලොන්ගේ නොදොම්බුව කියලා කියන කම්කරු කාර්යාලයට නොදොම්බුව කියලා කියන්නේ නොදොම්බුවට ගියා. මට ලංකාවෙන් 5 දෙනෙක් දෙන්න කියලා ටග් ගාලා අරගන්න අවස්ථාවල් තියෙනවා. එතකොට එයා සමහර කට්ටිය ඉන්නෝ කිසිම දෙයක් බලන්නේ නැහැ. සමහර කට්ටිය පෙනුම බලනවා. සමහර කට්ටිය උස බර. ඒක මේ වෙබ් එකට වෙනකන් විතරයි ගුරුවරයෙක්ට ආව ගෙනියන්න පුළුවන්. ගුරුවරයාත් එක්ක ඔයත් එකතු වුණොත් තමයි මෙතනට යන්න පුළුවන්. තනියම වාට යන්නත් බෑ. තනියම මට කරන්නත් බෑ. හරිද? එතකොට දෙන්නම එකතු වුණොත් වෙබ් එකට වෙනකන් යන්න පුළුවන්. එතනින් එහාට ඕගොල්ලොන් එහෙන් ශ්‍රමිකයෙක් විදිහට ගන්න ඕනේ. වීසා එකවල ඒව කළා. ඒ දේවල් ඉස්සරහට කතා කරමු ඉතින්. ඉතින් ඔය ටික තමයි කියපු දේ මේ සුදුසුකම් ටික. ඊට පස්සේ බලන්න මේ EPS topic විභාග view
මොකද මේ EPS topic විභාගේ වෙන්නේ මොනවාද? ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ. හරිද? නිකම්ම එනවා පන්තියකට යනවා. හරිද? පන්තියකට යනවා ඔන්න අවුරුද්දේ ඇඩ්මිෂන් දෙනවා. ඔන්න ඇඩ්මිෂන් ගන්නවා. මේක සමහර කට්ටිය එතනට යනකම් දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඒතර මේ EPS topic විභාගේ view එකක් තියෙනවා. මේක view එක කියන්නේ මේක මේ නිර්මාණය වෙලා තියෙන විදිය. විභාගේ හැදිලා තියෙන විදිය ආකාරය. මේ EPS topic විභාගයේ ළමයි 2017ට කලින් 2017 සිට මේ දක්වා 2017 සිට මේ දක්වා කියන්නේ 2025 දක්වා විභාගය පැවැත්වුණේ CBT ක්‍රමයට. මොකද CBT කියන්නේ? කම්පියුටර් බේස් ටෙස්ට් එක. කම්පියුටර් බේස් ටෙස්ට් එකට තමයි මේ CBT කියලා කියන්නේ. එතකොට මේ CBT ක්‍රමයට තමයි 2017 ඉඳලා මේ 2025 දක්වා විභාගය පැවැත්තුනේ. එතකොට මේ කම්පියුටර් බේස් ටෙස්ට් කියන එක තමයි CBT කියන්නේ. එතකොට මේ කම්පියුටර් එකක් මූලික කරගෙන තමයි විභාගය පැවැත්තුනේ. කම්පියුටර් එකක් ආශ්‍රයෙන්. ඒතර මේ වගේ මවුස් එකක් ඔයගලන්ට එතනදී දිනවා. මවුස් එක දීලා කම්පියුටර් එකේ ප්‍රශ්න ටික වැටෙනවා. හරි උත්තරේ ගාවින් මේක තියලා ටික් එක දාන්න තියෙන ක්ලික් කරන්න තියෙන. පැහැදිලිද? එතකොට විභාගෙට ප්‍රශ්න 40ක් එනවා. දැන් හොඳේ මම මේ දැන් වර්තමාන කතන්දරේ කියන්නේ විභාගෙට ප්‍රශ්න 40ක් එනවා. රීඩින් ප්‍රශ්න 20යි, ලිස්නින් ප්‍රශ්න 20යි. මොනවාද රීඩින් කියන්නේ? කොරියන් වලින් කවුද ඉල්කි. එතකොට මේ ශ්‍රවණ ප්‍රශ්න වලට කියන කොරියන් වලින් තත්කි කියලා. එතකොට රීඩින් කියන්නේ කියවල බලලා ඉදි ගහන්න ප්‍රශ්න 20ක් එනවා. අහුම්කන් දීලා ඉදි ගහන්න ප්‍රශ්න 20ක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න 40 සකස් වෙලා තියෙන එක ප්‍රශ්නයකට ලකුණු 5යි, ප්‍රශ්න 40ට ලකුණු 200යි. ලකුණු 200ෙන් තමයි එතකොට විභාගෙට ලකුණු දෙන්නේ. පැහැදිලිනේ? එතකොට 2017 ඉඳන් 2025 වෙනකම් මේ කම්පියුටර් ආශ්‍රයෙන් මේ ඔන්ලයින් ක්‍රමයට තමයි, ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට තමයි මේ වැඩේ යන්නේ. කම්පියුටර් එකක් හරහා ඒව ඔටෝ කනෙක්ට් වෙලා තින්නේ කොරියාවේ HRD ආයතනත් එක්ක. සියලුම දේවල් වලට කොරියන් කට්ටිය මැදිහත් වෙලා තමයි මේ විභාගේ පවත්වන්නේ. විභාග මධ්‍යස්ථානයට ගියාම කොරියන් කට්ටිය ඉන්නවා අපේ પાස්පෝර්ට් පවා චෙක් කරන්නේ ඒගොල්ලෝ. හරිද? එතකොට ප්‍රශ්න 40යි විනාඩි 50යි. ප්‍රශ්න 40ට විනාඩි 50යි තියෙන්නේ. හොඳේ. විනාඩි 50ක් තුල ප්‍රශ්න 40 කරන්න ඕනේ. මුලින්ම ඉල්කී එක ඊට පස්සේ තත්කී එක එනවා. දෙක මාරු වෙලා හරි කොහොම හරි ප්‍රශ්න 40 එනවා. හරිද? එතකොට ওই විදිහට තමයි විභාගේ view එක. මේ EPS topic විභාග view එක ඕක. එතකොට 2017ට කලින් මොකද උනේ? 2017ට කලින් කියන්නේ 2016 2016 ඉඳලා ඊට පෙර දක්වා 2004 වගේනේ ඔක පටන් ගත්තේ. 2016 ඉඳලා ඊට පෙර දක්වා විභාගයේ තිබ්බේ මොන ක්‍රමයකටද? PBT. PBT. PBT කියන්නේ paper based test. පේපරයක් මූලික කරගෙන කරන ටෙස්ට් එක විභාගයේ. ඒතර පේපර් based ටෙස්ට් එකේ ආක්‍රමිකතාව පැවැත්ුණා. ඒ කියන්නේ ඒ පේපර් එකක් කරන කාලේ 2017ට කලින් පේපරේ. හොඳේ. පේපර් එකක් කරන කාලේ විභාගෙ තියෙන එක දවසයි. එක දවසින් විභාගය ඉවරයි. එක පේපරේ එක දවසින් විභාගය ඉවරයි. ඒකේ ආක්‍රමිකතාව පැවැත්ුණා. මොකද සමහර අවස්ථාවල් වල සමහර අවුරුදු වල උත්තර ටික කලිනුත් පිට වෙච්ච අවස්ථා තිබ්බා. ඒතර මේ දැන් CBT ක්‍රමයට වංචාව කරන්න අමාරුයි, කරන්න බෑ. වංචා කටයුතු සමහරක් විට ඔය වංචා කටයුතු කලාතුරකින් වෙන්න පුළුවන් අවස්ථා ඇති. නමුත් සමස්තයක් විතර ගත්තාම වංචාවල් කරන ඉඩකඩ අඩුයි. හරිද? ඔන්ලයින් ක්‍රමයට යනවා. විභාගෙ ඉතින් මාක් කරනවා. ඉතින් එහා පැත්තේ එක්කෙනාගෙන් කොපි ගහන්නත් බෑ. ඇයි? පේන්නේ නැහැ වහලා තියෙන්නේ. නමුත් කොපි ගැහුවට වැඩක් නැහැ. ඇයි? පේපර් මාරු කරලා දෙන්නේ. එහා පැත්තේ එක්කෙනාට එන පේපරේ නෙමෙයි වාට එන්නේ කම්පියුටර් එකේ. ඒකට කොපි ගැහුවට වැඩක් නැහැ. හරිද? ඉතින් PBT exam එක කලින් දීපේ paper based exam එක 2016 2014 කලින් 16 15 14 13 2012 2011 ඒ වගේ ඉදිරියට තිබ්බේ මේ කලින් තිබ්බේ PBT paper based test එක paper එකක් ආශ්‍රයෙන් කරන විභාගය. පැහැදිලිනේ. එතකොට මේ කතන්දරය අපිට දැනගන්න මම ඔයගලන්ට කිව්වේ දැන් ඒක එච්චර උමනාවක් වෙන්නේ නැහැ. ඉස්සරහව ළමයි ප්‍රශ්න 50ක්. ඉස්සර පේපර් එන කාලේ තිබ්බ ප්‍රශ්න 50ක් වෙලාව පැයයි. ප්‍රශ්න 50යි වෙලාව පැයයි. හරිද? දැන් 2017 ඉඳලා 25 මේ දක්වා මේ අද දක්වා විභාගේ පැවැත්වුනේ CBT ක්‍රමයට කම්පියුටර් බේස් ටෙස්ට් කම්පියුටර් එක ආශ්‍රයෙන් කරන විභාගය. එතකොට ඒකෙදි ප්‍රශ්න 40යි, රීඩින් 20යි, ලිස්නින් 20යි. හරිද? එතකොට විනාඩි 50යි. දැන් අලුත්ම තොරතුර තමයි 2025 ඉඳලා, ඒ කියන්නේ මේ අවුරුද්ද තාම විභාගෙ තිබ්බේ නෑනේ. 2025 ඉඳලා මේක මේ CBT එක මේ UBT කරනවා කියලා කියනවා. දැන් කලින්ම තිබ්බේ PBT. හොඳේ. paper based test. දැන් ඒක අදාළම නැහැ. CBT තමයි මේ දක්වා පැවැත්ුනේ. දැන් ඉදිරියේදී ඒ කියන්නේ මේ 2025 ඉඳලා
UBT කරනවා කියලා කියනවා තාම නිල වශයෙන් කියලා නැහැ. ගොඩක් වෙලාවට CBT වෙන්න පුළුවන් කම්පියුටර් එකක් ආශ්‍රයෙන් වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියන විදිහට තාම දල වශයෙන් ඒගොල්ලෝ කියන්නේ නිල වශයෙන් කියලා නැහැ. එතකොට UBT කරොත් ගැටලුවක් නැහැ. අර විදිහම තමයි ප්‍රශ්න 40ක් එයි. හරිද 20 20 රීඩින් 20යි ලිස්නින් 20යි ගැටලුවක් නැහැ. UBT කියන්නේ ටැබ් එකක් ආශ්‍රයෙන්. ටැබ් එක දන්නවන්නේ? ෆෝන් එක වගේ ටිකක් ලොකු එක. ටැබ් එක. හරිද? මේ ඉතින් මේ වගේ ටැබ් එකක් ආශ්‍රයෙන් ඕගොල්ලොන්ට මේම පෙන් එකක් දෙයි. මේ පෙන් එකෙන් උත්තර ටික මාක් කරන් තියෙන්නේ. ඉතින් විභාගේ මොකෙන් ආවත් ගැටලුවක් නැහැ පාඩම් කරලා යන ළමෙක්ට. හරිද? විභාගේ මොකෙන් ආවත් අවුලක් නැහැනේ. කම්පියුටර් එකක් ආශ්‍රයෙන් දුන්නා, ටැබ් එකක් ආශ්‍රයෙන් දුන්නා, පේපර් එකක් දුන්නත් ඉතින් අපිට ගැටලුවක් නැහැනේ. ඉතින් අපිට ගැටලුවක් නැහැනේ අපි ඉගෙනගෙන යනවනම්. මොකෙන් දුන්නත් භාෂාව වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට ඒවා දෙන්නේ ටැබ් එකෙන්ද කම්පියුටර් එකෙන්මද කියලා අපි විභාග ලඟ වෙද්දී ඒ හම්බෙන තොරතුරුත් එක්ක අපි ඕගොල්ලෝව දැනුවත් කරනවා කිසි ගැටලුවක් නැහැ. එතකොට ඕගොල්ලෝගෙන් වෙන්න ඕනේ මේ වැඩේට සෙට් වෙලා හරියට පාඩම් කටයුතු කරගෙන යන එක විතරයි. එතකොට කොරියානු භාෂාවෙන් එන්නේ එන මාධ්‍ය අපිට වැඩක් නැහැ. මොන මාධ්‍යෙන් ආවත් පේපරයක් ආවත් මොන ආවත් ටීවී එකකින් ආවත් කම්පියුටර් එකකින් ආවත් ටැබ් එකකින් ආවත් ෆෝන් එකක් දුන්නත් කිසි ගැටලුවක් නැහැ. හැබැයි පහසු වේවි UBT කරොත්. විභාගයේ දැන් UBT කරනවා කියනවා 2025 ඉඳන් මේ අවුරුදු ඉඳන්. ඒක කරොත් විභාගයේ පහසු වෙයි. මොකද විභාගය සාමාන්‍යයෙන් ගොඩක් කල් ඇදෙනවා. කම්පියුටර් පොඩි ප්‍රමාණයක් තිබ්බේ ওই පන්නිපිටිය එක්සෑම් සෙන්ටර් එකේ. නමුත් මේ UBT කරාම එක්සෑම් සෙන්ටර් එකත් වෙනස් වෙයි. මාළඹේ ඒ වගේ පැත්තට ගෙනියනවා කියලා තමයි කියන්නේ. එතකොට UBT කරොත් ඊටමත් ඉක්මනින් මාස 3කින් හෝ 4කින් සමස්ත එක්සෑම් එකම ඉවර වෙයි. ඇඩ්මිෂන් ප්‍රමාණය 80000ක් 90000ක් ගත්තත්. හරිද? දින ප්‍රමාණය වැඩි වෙන දවසකට. ඒතර විභාගේ ගොඩක් කල් ඇදෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාවලිය ඊටමත් ඉක්මනින් සිදු වෙයි. හරිද? එතකොට කෙසේ නමුත් ඉතින් මොන ක්‍රමයට ආවත් ඉගෙනගෙන යන්න ඕනේ. මොකද මොන ක්‍රමයෙන් ආවත් ප්‍රශ්න එන්නේ කොරියානු භාෂාවෙන්. පැහැදිලිනේ. එතකොට EPS view කියන්නේ ඕක තමයි. EPS topic view විභාග view විභාගේ සැකසීලා තියෙන විදිය දාල වශයෙන් ඕක දැන් තව සාකච්ඡා කරන්නකෝ ලොකු වෙලාවක් යනවා. ඉතින් දාල වශයෙන් කිව්වොත් EPS topic විභාග view ඕක තමයි. ඊට පස්සේ දකුණු කොරියාව තුල ලාංකිකයන්ට තිබෙන රැකියා මොනවාද? ලාංකිකයන්ට වගේම ඒ කියන්නේ ලංකාවෙන් විතරක් නෙමෙයි තව රටවල් 16කින් 17කින් වගේ ප්‍රමාණයකින් ගන්නවා දකුණු කොරියාවට. හරිද? අපිත් ওই අතර ඉන්න එක පුංචි රටක්. ඒත් අපේ රටට වගේම අනිත් රටවල් වලටත් ඒ රැකියාවල් හම්බෙනවා. හරිද? එතකොට දකුණු කොරියාව තුළ ලාංකිකයන්ට ඉතින් ওই එක එක ශේෂ්ත්‍රවලින් රැකියාවල් තියෙනවා. නිෂ්පාදන අංශයෙන් ගියොත් ඉතින් ඕගොල්ලන්ට ඔය නිෂ්පාදනයක් කිව්වහම ඕනම දෙයක් හදන ඇණයක් මේ බංකුව ඩෙස් එකක් මේ පෑනක් මේ එතකොට ෆෝන් එකක් ඉතින් කම්පැනියක් කිව්වොත් ඒ ඕනම භාණ්ඩයක් හදන ෆෑන් හදනවා වෙන්න පුළුවන් ටීවී හදනවා වෙන්න පුළුවන් රෝද හදනවා වෙන්න පුළුවන් වාහනයක චංගප් හදනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අත් ග්ලව්ස් චංගප් කියන්නේ ඒවා හදනවා වෙන්න පුළුවන්. එතකොට මේස හදනවා වෙන්න පුළුවන්. මොනවා හරි වාහනයක පාර්ට් එකක් මොනවා හරි පාර්ට් එකක් වාහනයක එතකොට එයා ෆිල්ටර් එකක් රෝදයක් වාහනයක මොනවා හරි එන්ජිමේ කෑල්ලක් එතකොට ඔය යකඩ උණු කරලා හදන මොනවා හරි වාහනයකට හරි මොනවා හරි දෙයකට අවශ්‍ය වෙන උපාංගයක් ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන් නිෂ්පාදන ශාස්ත්‍රය කිව්වම මොන යම් හරි නිෂ්පාදනයක් කරන කම්පැනි එක වැඩක් සෙට් වෙන්න පුළුවන්. එතකොට දකුණු කොරියාවේ ලාංකිකයන්ට තිබෙන රැකියාව එහෙම. නිෂ්පාදන ශාස්ත්‍රයෙන් ගියොත් එහෙමයි. එතකොට දීවර ශාස්ත්‍රයෙන් ගියොත් මුහුද යන්න වෙන්න පුළුවන් මාළු අල්ලන්න. එතකොට දීවර ශාස්ත්‍රය ඔයගොල්ලෝ සත්තු මරන්න මාළු මරන්න කැමති නැත්නම් ඒ වගේ දේවල් කරන්න අකමැති නම් දීවර විභාගෙලිය ඒ කියන්නේ එකම එක්සෑම් එක හොඳේ. සෑම අංශයකටම එක්සෑම් එකයි බලන ලකුණු මට්ටම් වෙනස් වෙන්න පුළුවන් ලියන කට්ටිය ගන්න ලකුණු ප්‍රමාණය අනුව. එතකොට සෑම අංශයකටම අදාළ මේ එක්සෑම් එකයි. එක්සෑම් එකයි ඇඩ්මිෂන් ගද්දි ඕගොල්ලෝ තෝරගන්න අංශයක් තියෙනවා. ඇඩ්මිෂන් එක දාද්දි ඔයගොල්ලෝ දාන්න ඕනේ ඔයා දීවරද, ඔයා නිෂ්පාදනද, ඔයා ඉදිකිරීම්ද, ඔයා නැව් කර්මාන්තයේද, අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා සේවා කියලා. ඒතකොට ඔයා සේවා වලට අදාළ කර්මාන්තයේද කියලා තෝරගන්න ඕනේ ඇඩ්මිෂන් ගද්දි. ඒක තෝරගත්තට පස්සේ ආයෙත් වෙනස් කරන්න බෑ. පැහැදිලිනේ? එතකොට ඔයා
කල්පනා කරන්න ඕනේ මට නිෂ්පාදන ශාස්ත්‍රයේ ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්ද? මට දීවර නම් බැරි වෙයි නම් වා ඒක දාන්න එපා. ඔයා කල්පනා කරන්න මම මූද යන්න ඕනේ ටිකක් මහන්සි වීම වැඩි වෙන්න පුළුවන්. සීතල කාලේට එළිය වැඩ කරන්න වෙන්න පුළුවන්. දැන් නිෂ්පාදන ශාස්ත්‍රය කියලාත් නැහැ. සීතල කාලේට සමහර කම්පැනි වල එළියෙත් වැඩ තියෙනවා. සමහර වෙලාවට පොඩ්ඩක් එළියට යන්න කරන්න වෙනවා. ඒකට සීතල කාලේට ගොඩක් සීතලයි. හරිද? දැන් ඉඳපු කට්ටිය දන්නවා කොරියාවට ගිහපු කට්ටිය දන්නවා. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මෙහෙ රුපියල් 30000කට 40000කට වැඩ කරන ඔයා දකුණු කොරියාවට ගිහලා අවම වශයෙන් ලක්ෂ 5ක් 6ක් ගද්දි අවම වශයෙන් දැන් මීට වඩා ගොඩක් වැඩි පැටුම් ගන්න කට්ටියක් ඉන්නවා. සාමාන්‍ය අපි අවම වශයෙන් කියමුකෝ නිකන් ලක්ෂ 10 15 එහෙම හැමෝටම හම්බෙන්නේ නැහැ නේ. ඒක අපිට කියන්න බෑනේ. අපි කියන්න ඕනේ දල වැටුප සාමාන්‍ය වැටුපනේ කියන්න ඕනේ කියද්දි ලක්ෂ 5ක 6ක වගේ වැටුපක් ගන්න පුළුවන් වෙන්නේ මේ 30000ක් වගේ ගත්ත ඕගොල්ලෝ හිතන්නකෝ 30000ක වැඩ කරා වගේ සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක් වැඩ කරන්න ඕනේ. හරිද? ඒ වැඩ කරන්න ඕනේ. දැන් මේ ගොඩක් සුරංගනා ලෝකම වාගෙන යන්න හදන්නත් එපා. ගිහිල්ලා එක තැන ඉඳන් මෙහෙම අර ඔය වීඩියෝස් උත් යන්නේ. එහෙන් ගත්තා මෙහෙන් දැම්මා කියලා දැන් මේ දවස්වල යනවා Facebook එකේ. එහෙන් ගත්තා මෙහෙන් දැම්මා ලක්ෂ 6යි කියලා. ඉතින් එහෙම එහෙන් අරන් මෙහෙන් දාන්න ලක්ෂ 6ක් දෙන්නේ නැහැ කොරියාවේ. හරිද? වැඩ කරන්න ඕනේ. ගෑල් ළමයි ගියත් පිරිමි ළමයි ගියත් වැඩ කරන්න ඕනේ. හුරු වෙනවා හැබැයි. මිනිස්සුන්ට කරන්න බැරි වැඩ දෙන්නේ නැහැ. ඇඟට ලෝදී හලා ගන්න, ඇඟට රත් වෙච්ච උණු වතුරක් හලා ගන්න, මේ වගේ කරන්න බැරි වැඩ දෙන්නේ නැහැ නේ. කොරියානු කට්ටිය කරන වැඩම තමයි දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට වැඩේ අමාරු වෙන්න පුළුවන් පළවෙනි මාස දෙක තුන ඇතුළත. නමුත් ඕගොල්ලෝ හුරු වෙනවා. අපිටත් ගිය කාලේ මුලින්ම අමාරු මේ වැඩ. අමාරු කියන්නේ ඒක අමාරුව කියන අර එක දිගට වැඩ. සමහරක් කම්පැනි වල අර එක දිගට වැඩ. දැන් අපි ලංකාවේ අපි පුරුදු වෙලා තින්නේ ඕක නෙමෙයිනේ. අපි කම්පැනි එක වැඩ කරනවා නම් චුට්ටක් වැඩ කරනවා අල්ලපු මේසේ ඉන්න කෙනත් එක පොඩි chat එකක් දානවා. මොනාරි කනවා තේ එකක් බොනවා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් තේ බොන්න රෙස්ට් ටයිම් එක ලන්ච් එක දෙනවා. රැට නම් රෑ කෑමට වෙලාව දෙනවා. ඉතින් ඒක ඒ වෙලාවට කරගෙන වැඩ කරන වෙලාව වැඩ. මොක අපිට වෙලා තින්නේ අර අපේ සම්පූර්ණ අපේ වෙන ක්‍රියාවලිය වෙනස් වෙද්දි සමහරක් අයට හරි අමාරුයි. අපි දැන් උදේ නැගිලා අපි වැඩට ගියොත් දන්නවනේ තේ එකක් බොනවා අර වෙන පොඩ්ඩක් නිදා ගන්නවත් එක්කනේ සමහරක් කම්පැනි වල. හරිද ඉතින් ඕ වගේ එකපාරට මෙහෙ ගිහිල්ලා ගාන්ට වැඩේ වෙද්දි පොඩ්ඩක් ඇඟට අමාරු වෙනවා. ඒක නැත්තම් වෙන අමාරුවක් නෙමෙයි. හරිද? එතකොට ගිහිල්ලා කරන්න පුළුවන්. කරන්න එහෙම මිනිස්සුන්ට කරන්න බැරි වැඩ දෙන්නේ නැහැ. කරන්නම බැරි වැඩක් නම් ජොබ් එක මාරු මාරු කරන්න වෙනවනේ. කරන්න බැරි වැඩක් දුන්නොත් මාරු කරන්න වෙනවනේ. ඉතින් මේ වගේ අවස්ථාවලුත් උදා වෙන්න පුළුවන් සමහරක් අවස්ථාවල. එතකොට කරන්න බැරි නැති වෙන ජොබ් එකකට මාරු වෙන්න වෙනවා. කරන්න බැරි නම් ඉතින් කරන්න බෑනේ. සාමාන්‍යයෙන් එහෙම කරන්න බැරි දේවල් එහෙම දෙන්නේ නැහැ. දුන්නොත් මං කියන්නේ එහෙම දෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. හරිද? එතකොට ගෑල් ළමයට උනත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ගෑල් ළමයි පිරිමි ළමයි කියලා නැහැ. දෙගොල්ලන්ටම එක්සෑම් එක ලියන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි මේ ලාංකිකයන්ට තිබෙන රැකියා අවස්ථාවන් ගැන කතා කරොත් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට ඔය ඉදිකිරීම් වශයෙන් ගත්තොත් ඔයගොල්ලන්ට පාරවල් හදන, උමම් මාර්ග හදනවා, පාරවල් හදන, මේ පාරක් හදන්න ගත්තාම අවුරුදු 5-6ක් විතර වැඩේ යනවා. එතකොට ඔයගොල්ලෝ හැමදාම ඒ අවුරුදු 5කට යනවා නම් ඉදිකිරීම් වශයෙන් යනවා නම් සාමාන්‍යයෙන් මේ පාර හදලා ඉවර වෙනකනුත් ඔයගොල්ලන්ට අවුරුදු 5 ගත කරලා එන්න පුළුවන්. දැන් මම දන්නේ යාළුවෙක් ඉන්නවා ඉදිකිරීම් ගියේ. එයා ඒ අවුරුදු 5ෙම වැඩ කරේ මේ කන්දක් කඳුනි මං කියවනේ වැඩිපුර තියෙන කොරියාවේ කඳු. ඒ කන්ද හාරගෙන උමම් මාර්ගයක් යනවා. ඒ කියන්නේ කන්ද ඇතුලෙන් යනවා පාරක්. කඳු හිල් කරගෙන තමයි කොරියාවේ බලන්න වීඩියෝස් වල එහෙම ඇති කියපු කට්ටිය දන්නව ඇති. ඒ කඳු මෙහෙම තියෙද්දි ගොඩක් පාරවල් තියෙන කඳු අස්සෙන් මෙහෙම. හරි ලස්සනයි. හරි නිකන් බින්ගේ වගේ එහෙම ඇතුලෙන් යන් තියෙන. ඉතින් මේ වගේ එකක් හදන්න ගත්තාම අවුරුදු 4-5 යනවා. එතකොට ඉදිකිරීම ශාස්ත්‍රයේ එහෙම ගියාම සමහර වෙලාවට එකම උමම් මාර්ගයේ තමයි යා අවුරුදු 5 මෙතන තමයි වැඩ කරලා තින්නේ. ඒ වගේ. එතකොට ඉතින් බිල්ඩින් හදන්න තියෙනවා. ඒ බිල්ඩින් හදන ඒවා ඉතින් ඕගොල්ලොන්ට ඔය කම්බිනවන්න ඉදිකිරීම ශාස්ත්‍රය ගැන කියන්නේ කම්බිනවන්න බදාමානන්න ඒ වගේ ඒවා හම්බෙන්න පුළුවන්. එතකොට ඔය ඉදිකිරීම ශාස්ත්‍රය දානවා නම් මෙහි මේසන් වැඩ කරපු කෙනෙක් මෙහි ඔය එක ඔය ඉතින් ඔය කුලී වැඩක් හරි මොන හරි මහන්සි වෙන්න පුළුවන් කෙනෙක් ඒ මොන හරි මේසන් වලට ඒ ගෝලයට ගිහපු කෙනෙක් හරි ඒගොල්ලෝ දාන්නේ ඒ අංශය. සාමාන්‍යයෙන් Tamanට කම්පැනි එක ගිහිල්ලා සාමාන්‍ය විදිහට එහෙම වැඩ කරන කෙනෙක් දාන නිෂ්පාදන අංශය. ඒතර මේ දීවර ශාස්ත්‍රයේ දකුණු පළාතේ කට්ටිය බරයින කොටත් දකුණු පළාතේ කට්ටිය මුහුදු යනවා බෝට්ටු වල යනවා ඒගොල්ලන්ට පුරුදුයි. ඒතකොට මේ පුරුදු කට්ටිය දාන දීවර. හරිද මේක බෙදාගෙන මේක ඇඩ්මිෂන් ගද්දි Tamanට පුළුවන් අංශෙන් දාන්න. එතකොට Tamanට ඕනම කට්ට කන්න පුළුවන් නම් ඕනම කට්ටක් කන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕනේ මොන වැඩේ දුන්නක් කරනවා ගාණක් නැහැ. සමහර මිනිස්සු අදටත් ලංකාවේ ඉන්න මිනිස්සු ඉන්නවා දවසට නිදා ගන්න පැය 2යි 3යි. එහෙම මිනිස්සු ඉන්නවා ලංකාවේ නැතුව නෙමෙයි. ඉන්නේ 100කට 2යි 3ක් 100ට 2ක් 3ක් ඉන්නවා. දවසට පැය 2 3 නිදා ගන්න මිනිස්සු ඉන්නවා 100ට 2ක් 3ක් ලංකාවේ.
ඒතකොට මේ මිනිස්සෙට ඕන කට්ටක් කන්න පුළුවන්. එතකොට ඒ වගේ මිනිස්සෙක් මේ දකුණු කොරියාවට යන්න try කරනවා නම් මොකද කරන්න ඕනේ? එයා ඕන අංශකින් දාන්න. එයාට ඕන එකක් පුළුවන් එහෙම. එතකොට අනික් කට්ටිය ගානට බෙදලා ඒ අදාළ තමන්ට කරගන්න පුළුවන් කියලා හිතන අංශයට දාන්න. පැහැදිලිනේ? කරගන්න පුළුවන් අංශයට දාලා ඒක කරන්න. එතකොට ඇඩ්මිෂන් ගන්න කාලේට ඒ ඇඩ්මිෂන් ගන්න විදිහ ඔක්කොම අපි කියලා දෙනවා පන්ති හරහා. ඇඩ්මිෂන් දාන්නේ කොහොමද? ඒවට ඔක්කොම ඔයගොල්ලන්ට ඒ දේවල් මාර්ගෝපදේශය දෙනවා අපි. හරිද? ඒ සියලු දේවල් කියලා දෙනවා පන්තිය තුල. එතකොට ඒ කාලෙදී අපි ඉගෙනගෙන ඉවරලා ඔයගොල්ලන්ගේ දැනුම මට්ටමත් බලන්න. දැන් මට නිෂ්පාදන දාලා සාමාන්‍ය නිෂ්පාදන ශාස්ත්‍රයේ ලකුණු මට්ටම අනිත් ඒවාට වඩා වැඩිපුර යනවා. එහෙම අනිවාර්යෙන් යයි කියලා කියන්න බෑ. මොකද ඒ ශාස්ත්‍රය දාලා ඒ ශාස්ත්‍රය තුල වැඩිපුර ඒ කියන්නේ ගන්න ලකුණු ප්‍රමාණය අනුව තමයි කඩින් ලකුණක් හැදෙන්නේ. කට් ඔෆ් මාක් එකක් හැදෙන්නේ ඒ ගන්න ලකුණු ප්‍රමාණය අනුව. දැන් සමහර අවුරුදු තිබ්බා 2015 අවුරුද්දේ නිෂ්පාදන බැලුවේ 100න්. එතකොට ඒ අවුරුද්දේ දීවර කට්ටියක ඊට වඩා වැඩියෙන් ගියා. එතකොට 2018 මතක විදිහට 2018 බැලුවේ 100න්. 18 හෝ 19 හොඳේ. කාලවකණු කියද්දි පොඩ්ඩක් හිට මෙට වෙන්න පුළුවන්. එතකොට 18 හෝ 19 බැලුවේ නිෂ්පාදන 100. ඒ නිෂ්පාදන 100න් බලද්දී අනිත් කැටගරි සාමාන්‍ය දීවර ඒ වගේ සුළු කැටගරි ඊට වඩා ගියා කඩිම් ලකුණු. එතකොට මේ කඩිම් ලකුණක් එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කෝත් කට් ඔෆ් මාක් එකක් හැදෙන්නේ ඒ කැටගරියේ කට්ටිය ලියලා ඒ ගන්න ලකුණු ප්‍රමාණය අනුව සහ ඒ අදාළ කාර්තුවට නැත්නම් ඒ අවුරුද්දට ආපු වේකන්සි ප්‍රමාණය අනුව තමයි කඩිම් ලකුණක් හැදෙන්නේ. පැහැදිලිද? ඒක තමයි වැඩේ වෙන්නේ. හරිද? එතකොට එහෙන් යම් කිසි කෝට එකක් එනවා මේ අවුරුද්දට මෙච්චරක් ඕනේ එහෙමයි කියලා සෑම වසරක මේ වගේ දෙයක් වෙනවා වේකන්සි ප්‍රමාණයක් එනවා ඒකට අදාළව මේ විභාගයක් තියලා ඒ විභාගේ ලකුණු මට්ටමක් දීලා ඒකෙන් බලලා කොරියාවට යවන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් වැඩේ වෙන්න උගන්නන එක තමයි අපේ ක්ලාස් එකක් කරා වෙන්නේ. වැඩේ වෙන්න උගන්නන එක සහ සියලුම මාර්ගෝපදේශය කියන්නේ විභාගේ ඔයගොල්ලෝ ඇඩ්මිෂන් ගන්න එකේ සියලු දේවල් හැම දෙයක් ගැනම කියලා දෙන එක තමයි මේ ක්ලාස් එකකින් කරන්නේ. කොරියානු භාෂාව උගන්වන පන්තිකින් වෙන කටයුතු ටික ඕක තමයි. හරිද? එතකොට දකුණු කොරියාව තුළ ලාංකිකයන්ට තිබෙන රැකියා ගැන කතා කරොත් ඕවා තමයි ඉතින් ඕවා දැන් මාතෘකාවක් විහිදවන්න පුළුවන් එක මාතෘකාව දැන් මෙතන මාතෘකාවල් කිහිපයක් තියෙනවා. එකක් අපිට විහිදවන්න පුළුවන් පැය දෙක තුනකට උනත් එකක්. නමුත් එච්චර විහිදවන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් දල වශයෙන් අපි කෙටියෙන් මේවා සාකච්ඡා කරමු. හරිද? ඒතකොට පාඩම් කරලා ඉගෙනගෙන යද්දී අපිට මේව ගැන තව කතා කරන්න කාලයක් තියෙන ඕන තරම්. හරිද? පාඩම් අතරතුර දවසට පොඩි ප්‍රමාණයක් අරන් අපිට මේ කොරියානු ශාස්ත්‍රයටම අදාළ දේවල් කතා කරන්න පුළුවන්. සහ අච්චුපතේ පාඩම් වලට මේ හැමදේම සම්මිශ්‍රණය වෙලා තියෙනවා. හරිද? එතකොට දැනට පවතින රැකියා අංශයන් තිබෙන රැකියා අවස්ථාවන් සහ දැනට පවතින රැකියා අංශයන් මොනවාද දැනට පවතින රැකියා අංශයන් ලංකාවට තියෙනවා නිෂ්පාදන අංශය. නිෂ්පාදන දීවර ඉදිකිරීම් අලුතෙන් එකතු වුණා අපිට 2023 දී වගේ මට මතක විදිහට 2023 දී එකතු වුණා නැව් කර්මාන්තය එකතු වුණා ආයිත් දැන් මේ 2024 දී අලුතෙන්ම ආවා සේවා ඔන්න අංශ පහක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අර ප්‍රමුඛ ස්ථානයක් සාමාන්‍යයෙන් බහුලව වැඩිපුරම ශ්‍රමිකයන් යන්නේ මේ නිෂ්පාදන අංශයෙන් හොඳේ ඒවා කියන්න බෑ ඔයගොල්ලන්ට එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් වැඩිපුරම යන්නේ දීවර අංශයෙන් ඊට පස්සේ ඉදිකිරීම් වලට සාමාන්‍යයෙන් පිරිසක් යනවා නැව් අංශනුත් යනවා සේවාව 2024 තාම ලොකු ප්‍රමාණයක් කොරියාවට සේවා වලින් ලංකාවෙන් ගියේ නැහැ. හරිද? ඒතර ඔන්න ඔය කියන අංශ පහක් තියෙනවා ලංකාවට. ලංකාවට තියෙන ඔන්න ඔය අංශ පහ. ඒතර ඇඩ්මිෂන් ගත්තී ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඔයා දාන්නේ නිෂ්පාදන ශාස්ත්‍රයෙන්ද විභාගේ, ඔයා දාන්නේ දීවරද, ඉදිකිරීම්ද, නව කර්මාන්තයේද, සේවාද කියලා. ඒතර විභාගෙ වෙනස් වෙන්නේ නැහැ. එක මච්චු පොත ඉගෙන ගන්නවා නම් විභාගෙ වෙනස් කරන්න බෑනේ. එක මච්චු පොත හැමෝම ඉගෙන ගන්නවා නම් දීවර වලට වෙන පේපරයක් අරවට පේපරයක් කියලා මේවට පේපරයක් කියලා වෙන් කරන්න බෑ එකම විභාගේ. ඒක ඔයගොල්ලෝ දාපු කැටගරිය අනුව කඩේම් ලකුණ හෙට මෙහෙට වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. හරිද? ඊට අමතරව ඉතින් කොරියාව තුල තව තියෙන අංශයන් තව තියෙනවා කුෂිකාර්මික කියලා තියෙනවා තාම ලංකාවට නෑ හොඳේ. ඒතර ඔය වනවගාව කියලා තියෙනවා තාම ලංකාවට නෑ. පතල්ලා කැනීම් කියලා තියෙනවා. තාම ලංකාවට නෑ. ඉස්සරහට දෙන්නත් පුළුවන්. තාම ලංකාවට නෑ. ඉතින් අපි මේ තීන පහ ගැන සාකච්ඡා කරගෙන යමු. පැහැදිලිනේ? හරි. එතකොට මේ ඉදිරියේදී ඔය E8 කියලා වීසා එකක් දෙනවා කියලා කියනවා. ඉතින් ඔය ඍතුමය වීසා එක ඒක නම් පොඩි කාලයකට දෙන්නේ මාස 6 ගානේ මාස 6 ඒවා 3-4ක් දෙන්නේ. ඒක එච්චර සාර්ථක නෑ තාම නීත්‍යානුකූල වශයෙන් මේකට යවන්නේ නෑ ලංකාවේ වගේ වට මුදල් දීලා රැවටෙන්න යන්න නැත් එපා. මේ වෙද්දි කෝටි ගණන් වංචනිකයන්ට අහුවෙච්ච කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ලස්ස ගණන් එකතුලා වංචා කරන කට්ටිය කෝටි ගණන් පංචාවල් කරපු කට්ටිය ඉන්නවා.
හරි. එතකොට කුෂිකාර්මික වනවගාව පතල් කියලාත් එහෙම තියෙනවා. ඉදිරියේදී ඔවත් ආවොත් හොඳයි. එතකොට දැනට තියෙන්නේ නිෂ්පාදන දීවර ඉදිකිරීම නැව් සේවා කියන කර්මාන්ත. එහෙම නැත්නම් ශේෂ්ත්‍ර. එහෙම නැත්නම් අංශයන් 5 විතරයි ලංකාවට. හරි. ඊට පස්සේ හොඳම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මොකද්ද? ප්‍රශ්නේ කියවන්න බලන්න. මොකද්ද ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ? කවුරුහරි එක්කෙනෙක් කියව. ඕගොල්ලෝ කතා කරන්නේ නැහැ. මොකක්ද ඊළඟට තියෙන ප්‍රශ්නේ? විදේශ විදේශ රැකියාව සඳහා ඇයි ඔබ දකුණු කොරියාවම තෝරාගත යුත්තේ? තව රටවල් තියෙනවා. කැමති කට්ටිය try කරන්න හරියද? තව රටවල් තියෙනවා ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, ජපාන්, එතකොට සවුත් අප්‍රිකා මොන හරි. හරිද? ඩුබායි, කුවේට්, කටාර්, ඕමාන්, ලෙබනන් වගේ රටවල් තියෙනවා. ඒ රටවල් ගැන කියන්න මන් දන්නේ නෑනේ. ඩුබායි ගැන මට කියන්න බෑ. ඇයි ඩුබායි මම මේ ගිහිල්ලා නෑ. මට ජපන් ගැන කියන්න බෑ. ජපානි විස්තර ගැන මං ජපන් ගිහිල්ලත් නෑ. මට ඕස්ට්‍රේලියා ගැන කියන්න බෑ. ඒ ගිහිල්ලත් නෑ. හරිද? මම සේවය සඳහා ගිහිල්ලා තියෙන දකුණු කොරියාවට විතරයි. සේවය සඳහා. හරිද? සේවය සඳහා මම ගිහිල්ලා තියෙන දකුණු කොරියාවට විතරයි. එතකොට මට ඒක ගැන කියන්න පුළුවන්. මම වැඩ කරපු හින්දා. හරිද? එතකොට මම කියන්නේ මගේ ශේෂ්ත්‍රයේ මම දකුණු කොරියාවට ගියා සහ මම කොරියානු භාෂාව උගන්වනවා. එතකොට මම උළු උප්පල පෙන්වන්නේ හැම වෙලාවෙම මං කරන දේ. හරිද? එතකොට තව ශේෂ්ත්‍රයන් තියෙනවා මිනිස්සුන්ට දියුණු වෙන්න. මිනිස්සුන්ට ජීවිතේ ජය ගන්න තව පාරවල් ලක්ෂ ගණක් ඇති. හරිද? තව එක ශේෂ්ත්‍ර තියෙනවනේ. එතකොට මම නමුත් කියන්නේ මම දන්න දේ. මම ඒ උනට එපා කියන්නේ නැහැ වෙන ඒවා කරන්න. මේක කරන ගමන් තව chance එකක් බලන්න. දකුණු කොරියාවට යන ගමන් සමහරක්කට ජපන් යන්න આવොත් යන්න. හරිද? දැන් ඔය සමහර ළමයි යහනවා. ජපන් යන්න ඇවිල්ලා තින්නේ විභාගෙන් ලියලා ඉන්නේ කියලා. එතකොට ඇවිල්ලා තියෙන එකට මුලින්ම යන්න. ඔයා විභාගේ ලියලා පාස් වෙච්ච කෙනෙක් නම් ජපන් වලින් එනවා වීසා. මේ විභාගේ හරියනකන් ඉන්න එපා පාස් වුණත්. වීසා ආපු රටට යන්න. හරිද? එතකොට දෙකම නැති වුණොත් එහෙම තියෙනවා. හරිද? දැන් ජපන් වල ඉඳන් කොරියන් කෝස් එක කරන ළමයි ඉන්නවා. මගේ පන්තිත් ඉන්න 6 දෙනෙක් විතර. ජපන් වල ඉඳන් කොරියන් කෝස් එක කරන දැන් 2024 20 ගිය අවුරුද්දේ බැච් එකේ තාම ඒ කියන්නේ ගිය අවුරුද්දේ ක්ලාස් පටන් ගත්තේ විභාගෙ ලියන්නේ මේ අවුරුද්දේ. ඒකෙත් ඉන්නවා 3 දෙනෙක් විතර. ජපන් වල ඉඳන් කෝස් එක කරනවා. එහෙනම් ඉගෙන ගන්න ඔන්ලයින් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඇව්වාම ඉතින් එක්කෙනෙක් ගෙනන් අයියා කොරියාවේ ඉන්නවා. ඒක එක හේතු තියෙනවා ඉතින්. එයා ඒ හරි නැති හින්දා මං ඇහුවා ජපාන් ප්‍රශ්නයක්ද කියලා ඉතින්. එයා කියනවා එහෙම නෑලු එයාගේ එක කුසේ උපන් අයියා දකුණු කොරියාවලු ඉන්නේ. එයාටත් කොරියාවට යන්න ඕනේ කියලා තමයි කියන්නේ. වගේ හේතු තියෙනවා. සමහරක් කට්ටිය ජපාන් ගියාට කොරියාවට යන්නත් ආසයි. ඒතර මං කියන්නේ මේ විදේශ රැකියාව සඳහා ඔබයි දකුණු කොරියාවම තෝරගත්ත යුත්තේ කියද්දි මං ඒකේ හේතු සාධක සහ ඒකේ සුභ සිද්ධි ටික කියන්න. මම කියන්නේ මේකම තෝරගන්න කියලා. ඕගොන් තව පාත් එකක් ආවොත් තව මාර්ගයක් ආවොත් ඔයා ඒකට බහින්න. මොන හරි ක්‍රමයකින් ඕගොල්ලෝ ගේමක් ගහන්න නියෝනේ. ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහනේ. මේ යන විදිහට අවුරුදු 60ක් වගේ තමයි යන්න පුළුවන් උපරිම හරියද? අවුරුදු 60කට වඩා යන්න බැරි වෙයි ඉස්සරහට. දැන් අපි කන කෑමත් එක්ක හැමෝටම ලෙඩ රෝග. අවුරුදු 18 19 කට්ටියට කොලෙස්ටරෝල් සීනි ඔක්කොම තියෙනවා. මෙඩිකල් වලදී හවු වෙනවනේ. හරි. එතකොට මම කියන්නේ මම දන්න දේ. මම අත්විඳපු දේ. හරි. එතකොට දැන් දකුණු කොරියාවගේ කතන්දරේනේ මං කියලා දෙන්නේ. හරි. විදේශ රැකියාව සඳහා ඇයි ඔබ දකුණු කොරියාව තෝරාගත යුත්තේ? එතකොට මං කියනවා මෙහෙම. දැන් මම දන්නේ නැහැ දැන් ජපානයේ වල වගේ ඕස්ට්‍රේලියා නම් මනම් ඉන්න රටවල කට්ටිය අපේ යාළුවෝ ඉන්න ඕනේ. ඇහුවාම නිතරම කියනවා ගන්න පඩියෙන් භාගයක් විතර යනවා කෑමට ගෙවල් කුලී අරවයි මේවයි බෝඩින් ගාස්තු ඕව මේවා ගොඩක් කතන්දර කියනවා. ලංකාවට දාන්නේ සමහරක් වෙලාවට දකුණු කොරියාවට වඩා පඩි වැඩි ඒ රටවල පඩිය වැඩි. නමුත් ඒ පුද්ගලයා ලංකාවට දාන මුදල පොඩි. වියදම වැඩි. දකුණු කොරියාවේ සාමාන්‍යයෙන්
ගොඩාක් ওই පඩි ගන්න රටවල් මේ පඩියක් ගන්න රටවල් වල කට්ටියට වඩා අඩු වෙන්න පුළුවන් දකුණු කොරියාවේ පඩිය. හිතන්නකො ලස්ස 5යි 6යි කියලා. නමුත් අර රටවල් වල කට්ටියට වඩා මෙයාට දාගන්න පුළුවන් ලංකාවට මුදල් ප්‍රමාණයක්. හේතුව සාමාන්‍යයෙන් කම්පැනි වේල් තුනම දෙනවා ගොඩක් දුරට. දෙකක් නම් අනිවාර්යෙන් දෙනවා. එකක් කොහොමත් දෙනවා දවල්ට කොහොමත් දෙනවා. හරිද? තුනම දෙන ඒවත් තියෙනවා. වේල් දෙකක් දෙන ඒවත් තියෙනවා. හරිද? ගැටලුවක් නැහැ. හැබැයි වේල් තුනම කොරියන් කෑම එහෙම අපි නම් කෑවේ නැහැ. කන කට්ටියක් ඉන්නවා. අපි කම්පැනිනුත් කනවා එක වේලක්. අපි ඉඳපු කාලේ අපි උයාගෙනත් කනවා එක වේලක් දෙකක්. කෑම තියෙනවා ලංකාවේ බඩු විකුණන ඒෂියන් මාර්ට් කියලා තියෙනවා. ලංකාවේ කෑම හැමදේම තියෙනවා. කොරියාවේ පොල් එහෙම නැහැනේ. පොල් වෙන්නේ නැහැ. ඔය චේජු දූපත කියලා තියෙනවා. චේජු දූපත ඒකේ නම් එක පොල් ගහක් දෙකක්ද තියෙනවා. ඒ සාමාන්‍ය කොරියාවේ පොල් වෙන්නේ නැහැ. ඒ වුණාට පොල් තියෙනවා ලංකාවේ කඩවල වල. ගොඩක් වෙලාවට තියන්නේ අර පොල් ගාපුවා වේලලා. කිරි නම් ගන්න බෑ. පොල් සම්බෝලයකට වගේ හොඳයි. කිරි වලට එහෙ වෙනම තියෙන කුඩු එකක් වගේ. ඒ කුඩු එක දාපුවාම කිරි වෙනව නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් උයන්න පුළුවන්. හරිද? එතකොට දකුණු කොරියාවට විදේශ රැකියාවක් විදිහට අයියෝ ඔබ දකුණු කොරියාව තෝරාගත යුත්තේ ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් කම්පැනියෙන් කෑම දෙනවා. අටුම වේල් තුනම කන්න ඕනේ නැහැ දුන්නත්. දෙකක් කන්න නැත්තම් එකක් කන්න. ඊටු දෙකට අපේ ඒවා උයාගෙන කන්න. අපිත් ඉඳපු කාලේ එහෙම තමයි. අපිත් එහෙ ඉන්දියට ගොඩක් වෙලාවට අර පරිප්පුයි චිකනුයි ඒ වගේ හදාගෙන තමයි ඉතින් කන්න ආස කොච්චර ඒ කෑම වර්ග තිබ්බත්. හරිද? ඉතින් අපි පොඩි කාලේ හුරු වෙලා තින්නේ මෙහෙ කෑම බීම වලටනේ. එතකොට ඒෂියන් මාර්ට් කියලා තියෙනවා. ලංකාවේ කට්ටියක් ඉන්නව කඩ කරන ඕන තරම් එක ප්‍රදේශයකට අපේ කට්ටිය ඉන්නවා. බඩු ටික කෝල් කරාම ගෙදරට ගෙනත් දෙනවා. නැත්තම් තෙප්පේ දානවා. ඒ කියන්නේ තැපල් කරනවා. බඩු ටික ගෙදරටම එවනවා කිව්වහම ලිස්ට් එක දාන්න විතරයි තියෙන්නේ. පඩියට සල්ලි දාතයයි. හරිද? එතකොට ඒ විදිහට මේ දේවල් කරගන්න පුළුවන්. එහෙම ලොකු ලිවිං කොස්ට් එකක් කියන්නේ නැහැ. වෙන රටවල් වල ලිවිං කොස්ට් එක ඉතාමත් ඉහළයි. පඩි ලස්ස 20 ගන්න රටවල් තියෙනවා. ලිවිං කොස්ට් වැඩි. ලංකාවට දාන්නේ ලක්ෂය එකමාරයි පඩි ඉතුරු කරන්නේ. කොරියාවේ එහෙම ලොකු ලිවිං කොස්ට් එකක් කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් උපරිම හොඳට කාලා බීලා, ඒ කියන්නේ හොඳට කාලා බීලා එළිය ඇවිදලා මත්පැන් බොන කෙනෙක් නම් මත්පැනුත් බීලා. හරිද? එතකොට ගොඩක් දේවල් තියෙනවා කොරියාවේ. හරිද? ඒතර හොඳටම විනෝද වෙලා මේ දේවල් කළා ඒ කොහොම දේවල් කරත් ඕන්න ලක්ෂයක් කියයි. ලක්ෂයකට ආසන්න මුදලක් කියයි ඕන්න. එක්කෙනෙක්ට මං කියන්නේ කාලා බීලා. ඉතින් තව ඕන්න 1,50,000ක් තියා ගන්නකො. ඒකත් මදින. ඒතකොට නිකන් මම මේ අවම වැටුපට හදන්නේ මං හැම වෙලාවෙම අවම ගන්න පුළුවන් වැටුප තමයි කියන්නේ. මම මේ 15 20 ගන්න ඉන්නවා. නමුත් ඒක අපිට උලුප්පල කියන්න බෑ. හැමෝටම මේක ගහන්නේ. අපි කියන්න ඕනේ සමස්ත වැටුප. දල වශයෙන් සාමාන්‍ය වැටුපනේ කියන්නේ. එතකොට ලක්ෂ 6ක් ගත්ත කියන්නකෝ ඔයා. එතකොට ඔයාට මේ මං කියන්නේ ලක්ෂය ලිවිං කොස්ට් එක ඒ වගේ ආසන්න වශයෙන් මං කියන්නේ 1,50,000ක් තිබ්බත් ඔයාට තව කීයක් ඉතුරු වෙනවද? 1,50,000 ලක්ෂ 6න් අඩු කරා 4,50,000ක් තියෙනවා. 4,50,000ක් තියෙනවනේ. හරි එතකොට 4,50,000ක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ඔයා සාමාන්‍ය 30,000ක් 40,000ක් ගත්තා නම් ඒ වගේ 10 ගුණයකටත් වඩා වැඩි ඉතුරු කරන ප්‍රමාණය. ඔයා එහෙ හොඳට කාලා බීලා ඉතුරු කරන ප්‍රමාණය. හරිද? පඩි මීට වඩා අඩු මිස අඩු නම් වෙන්නේ නැහැ. 5ට 6ට වඩා අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ පඩිය නැත්තම් ඊට වඩා වැඩි තමයි. පඩි වැඩි කියන්නේ ඉතින් වැඩත් වැඩි. පඩිය වැඩියෙන් ගන්නෝ කියන්නේ කම්පැනි ගත්තාම ඩේ ඇන්ඩ් නයිට් කම්පැනි තියෙනවා. එතකොට ඩේ එක තියෙනවා නයිට් එකක් තියෙනවා. නයිට් එක කරාම වෙනම නයිට් ඇලවන්ස් එකක් හම්බ වෙනවා. එතකොට පඩි වැඩි වෙනවා. එතකොට සෙනසුරාදා ඉරිදා වැඩ කරොත් තවත් පඩි වැඩි වෙනවා. ඉතින් වැඩ වැඩි පඩි වැඩි කියන්නේ හරිද? එතකොට පැය 8යි නම් වැඩ කරන්නේ. ඔය ගොඩාක් ලොකු පඩි ගන්න කට්ටිය දවසකට පැය 15 16 වැඩ කරන කම්පැනි තියෙනවා. තහනම් වැඩ කරනවා. ඒ තහනම් වැඩ කරනවා පඩිය පොතට දාන්නේ කොටසයි ඉතුරු කොටස අතට දෙන්නේ. අයි සම්පූර්ණ පඩියම දැම්මොත් අර සේවකයෙක්ගෙන් එච්චර වැඩ ගන්න බැහැනේ. සමහර කම්පැනි වල පඩියෙන් භාගයක් දෙන්නේ අතට. වැඩ වැඩිම කම්පැනි වල. හරිද? ඉතින් මේ වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් අපිට කොහොම පඩි දුන්නත් ගැටලුවක් නැහැ. අපිට ලංකාවට දාගන්න පුළුවන්. ATM එකකින් උනත් බැංකුවට ගිහිල්ලා හරි සල්ලි ටික මෙහෙට එවන්න පුළුවන්. ඔරට හම්බ කරපු සල්ලි නෙමෙයිනේ. කිසි ගැටලුවක් නැහැ. හරිද? එතකොට ආසන්න වශයෙන් මම කියන්නේ මම මේ අඩුම අවම වශයෙන් මම කියන්නේ 4.50ක් විතර ඉතුරු කරොත් ඔය අවුරුදු 5ක් කියන්නේ 60ක්. මාස 60යිනේ. ඒක නිකන් හදලා බලන්න ආසන්න වශයෙන් 4,50,000 60ක් 10ක් 45. ඒතකොට 45 ඒවා 6ක්. ලක්ෂ 45ක් ඉතුරු කරන්න මොන ආසන්න වශයෙන් අවුරුද්දකට. ඒතකොට මේ වගේ ඒවා 60ක් පුළුවන්. හරිද? ඉතින් ඔය වගේ ගණන් හදලා බලන්න ඉතින් ඔවා කොහොම ගණන් හදලා බලුවත් ඉතින් විභාගේ පාස් වෙලා ඒ වැඩ කටයුතු කරන්න ඕනේ කොරියාවට යන්න.
පැහැදිලිනේ. එතකොට තව වාසි තියෙනවා. මොනවද තව වාසි? ඔයගොල්ලන්ට ඔය දැන් ඉස්සරන අවුරුදු 4ක් පයින්න ඕනේ. දැන් අවුරුදු 3 පැන්න ගමන් ඔය E7 කියලා වීසා එකක් තියෙනවා. E7 4, E7 D වීසා වර්ග ගොඩාක් තියෙනවා. හරිද? අපි අහලා නැති වීසාක් තියෙනවා. ඒ කියන්නේ වීසා වර්ග ගොඩක් තියෙනවා. එක එක ඒවාට මාරු වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔය විදේශ ශ්‍රමිකයෙක්ට ලේසියෙන්ම මාරු වෙන්න පුළුවන්. E7 4 කියලා එකක් තියෙනවා. ඔය E7 වීසා එකට ගියාම ඔයාට පුළුවන් බැඳපු කෙනෙක් නම් පිරිමි කෙනෙක් නම් වයිෆ් ගන්න පුළුවන්, ළමයිව ගන්න පුළුවන්, අම්මා තාත්තව ගන්න පුළුවන්, සහෝදරයෙක් වුණත් ගෙන්න ගන්න පුළුවන් කෙටි කාලයකට. ගෑනු කෙනෙක් නම් හස්බන්ඩ්ව ගන්න පුළුවන්, ළමයිව ගන්න පුළුවන්. එතකොට ඉස්සර ඔක අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 4න් 5න් පස්සේ තමයි ඔක දෙන්නේ E7 එක. දැන් E7 එක අවුරුදු 3 පැන්න ගමන් දෙනවා. ඒකට දැන් ලංකාවේ ගොඩක් කට්ටිය තමන්ගේ වයිෆ් ගන්නවා. වයිෆ් නම් මේ වයිෆ් කෙනෙක් නම් හස්බන්ඩ්ව ගන්න පුළුවන්. ඉතින් ඔයගේ වාසි තියෙනවා. ගෙදර අම්මා තාත්තා වුණත් ඒ වීසා එකට මාරු වුණාට පස්සේ ඒ වීසා වලට එක වීසා වර්ග තියෙනෝනේ. පොඩි පොඩි එක්සෑම් තියෙනවා. ඒව කරගන්න පුළුවන්. ලකුණු තමයි ඒ වලින් දෙන්නේ. ලකුණු මට්ටම් බලලා තමයි මේ වීසා එක ඔයගොල්ලන්ට දෙන්නේ. එතකොට ඒ දේවල් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලාවට තමගේ අම්මා තාත්තා වුණා මාස 3කට වගේ 3කට කොරියාවට ගන්න පුළුවන්. පැහැදිලි ඉතින් ඔය වගේ ඕවා වෙන දේවල් ගැන කියන්නේ ඕවා වෙන විදිය ගැන අපි ඉස්සරහට ওই පාඩම් වලදී උනත් හම්බෙන අවස්ථා තියෙනවා වීසා සම්බන්ධව වැඩ සම්බන්ධව ඔය පාඩම් වල තියෙනවා. ඒවා කතා කරන්න පුළුවන්. හරි ඉතින් ඔය වගේ ගොඩාක් වාසි රසක් තියෙනවා. හරිද? ඉස්සර නම් කොරියාවට දුන්නා මාස 3කට තමන්ගේ බිරිඳව ගෙන්න ගන්න. මාස 3කට බිරිඳව ගෙන්න ගන්න chance එකක් දුන්නා. මීට වසර 8කට 9කට කලින් ඒ වගේ ආසන්න වශයෙන් මීට වසර 8කට 9කට කලින් බිරිඳව ගෙන්න ගන්න දුන්න මාස 3කට අපේ කට්ටිය මොකද කරේ? බිරිඳව ගෙන්නගෙන යවුවේ නැහැ. තාම ඒ කාලේ ගියපු කට්ටිය ඉන්නවා. එහි ළමයිනුත් හම්බෙලා එහෙම. වීසා දැන් නම් එක එක වීසා වලට මාරු වෙලා තියෙන්නේ හදාගෙන. හරිද? ඊට පස්සේ ඒක දකුණු කොරියාව විසින් කැන්සල් කරලා දැම්මා. ඒක හරි විදියට කළා මාස 3න් තමන්ගේ ගෙන්නගත්තු බිරිඳව මාස 3කින් ඒ රටවලට අපේ රට විතරක් නෙමෙයි හොඳේ. අනිත් රටවල වලට chance එක දුන්නා. හැම රටකෙම මොකද්ද කරේ? බිරිඳව ගෙනල්ලා මාස 3න් යවුවේ නැහැ ගෙදර. ඊට පස්සේ ඒ වීසා එක කෙලින්ම කැන්සල් කරා. ඒක නීත්‍යානුකූලවට හරියට කරගෙන ගියා නම් අදටත් ශ්‍රමිකයෙක්ට මාස 3කට කිසිම ඔයගොල්ලන්ට වීසා එකක් කිසිම එකක් අවශ්‍ය නැහැ එතකොට. නිකම්ම chance එක දෙනවා බිරිඳට. හරිද? එතකොට හොයලා බලන්න ඒවා අවුරුදු 8-9කට කලින් වගේ වෙච්ච දේවල්. දැන් ඉතින් ඒ chance නැති වෙලා තියෙනවා කට්ටිය කරගත්තු වැඩ නිසා. දැන් E7 එකට මාරු වෙලා ඉතින් ඒවට ඉතින් පොඩි පොඩි විභාග තියෙනවා. ඒවා කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. දැන් ඉස්සර තරම් අපහසුවක් නැහැ. විදේශිකයන්ව ඒගොල්ලෝ බලන්නේ උපරිම කොරියාව තුල රඳව ගන්න තමයි. එතකොට ඔයගොල්ලෝ පුහුණු ශ්‍රමිකයන්නේ. එතකොට ඔයගොල්ලෝ ඒ පුහුණු කට්ටිය ඉන්න එකට ඒගොල්ලෝ කැමතියි. පැහැදිලි? එතකොට ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ වැඩ පුරුදු වෙලා ඒ වීසා වලට මාරු වුණාම කොහොමද ඉතින් ජීවිත කාලෙම වුණත් කොරියාවේ ඉන්න පුළුවන්. ඊට අමතරව තියෙන ලොකුම වාසිය තමයි ETF, EPF. හරිද? කුක්මින් කියන එක උච්චාරණය කරන්නේ නම් කුම්මින් කියලා හොඳේ. ඔය ඉතින් තාම ඉගැන්වීම පටන් ගත්ත රස අපි මේ සියලු දේවල් කියලා දෙනවා. මොකද මේක උච්චාරණය කරන්නේ කුම්මින් කියලා. මේ කුම්මින් කියන එක ඔය ETF EPF වලට කියනවා තෙජිකම් කුම්මින් එක. තෙජිකම් එක සහ කුම්මින් එක. එතකොට මේ අපිට ඔකට තාම මේවා ගැන දන්නේ නැහැ නේ. මේවා පාඩම් වලදී හම්බ වෙනවා. ETF EPF කිව්වම දන්නවනේ. හරිද? මේ ETF EPF කියලා කපන එක දන්නවනේ. ලංකාවෙත් කපනවනේ. විදේශ ශ්‍රමිකයෙක්ගෙන් එහෙත් කපනවා. විදේශ ශ්‍රමිකයෙක්ගෙන් කපනවා. දැන් ලංකාවෙත් ඔයගොල්ලෝ කරන රස්සාව කරන තැන පේ ෂීට් එකේ අඩු කරලා තියෙනවනේ. ETF එකට මෙච්චරයි, EVF එකට මෙච්චරයි, එක එක ඒවා තියෙනවා. මුද්‍රා ගාස්තු, ටැක්ස් ඕවා තියෙනවනේ. එහෙත් කපන ඔක්කොම. හරිද? එතකොට මෙහෙ වගේ නෙමෙයි එහෙ කපන කාන ලොකු මුදලක් හම්බ වෙනවා අපිට ওই අවුරුදු 5 තුල. පැහැදිලිනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ ETF EPF කපන නිසා තමයි කොරියාවෙත් ඕගොල්ලෝගේ කපන්නේ. එතකොට ETF EPF කපන්නේ නැති රටවල් තියෙනවා. කපන්නේ නැති රටවල් තියෙනවනේ. තමන්ගේ දැන් රටවල් 16කින් 17කින් ගන්නවනේ. එතකොට ඒ තමන්ගේ රටේ ETF EPF කපන්නේ නැත්නම් දකුණු කොරියාවෙත් ETF EPF කපන්නේ නැහැ. ඒක අවාසි. දැන් අපිට අවුලක් නැහැ. අපි ලංකාවේ කපන හින්දා දකුණු කොරියාවේදීත් අපේ කපනවා. එතකොට ETF EPF අපේ වැටුපෙන් කපන ගානම සජන්නිමුත් දාන්න ඕනේ. ලොක්කක් දාන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට ඒක අවුරුදු 5 තුල එකතු වෙද්දි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ එකම කම්පැනි මාරු කරන්න ගත්තොත් ඕක අඩු වෙනවා. හෙට මෙහෙට වෙලා අඩු වෙනවා. කැපිලා කැටිලා එන්නේ. ඒතර ඔයා එකම කම්පැනි ආසන්න වශයෙන් ඉදියොත් අවුරුදු 5ම ওই ETF EPF දෙක අරන් එන්න පුළුවන් ආසන්න වශයෙන් ලක්ෂ 40න් උඩ. ලක්ෂ 40න් උඩ. උඩ මිසක් හරිද? ලක්ෂ 40කින් උඩ තමයි
හම්බෙන්නේ. හැබැයි එකම කම්පැනි ඉන්න ඕනේ. එතකොට මුළු අවුරුදු 5ෙම වැඩ කරපු පඩිත් අරගෙන ඒ සියලු දේවල් වලට අමතරව එයාපෝට් එකේදී ලක්ෂ 40න් උඩ සාමාන්‍ය උඩ වගේ තමයි හම්බෙන්නේ. ඉතින් අඩුව නෙමේ පහම එක කම්පැනි එකකින් ගියොත් ඔය ලක්ෂ 40න් උඩ හම්බෙයි මේ කාලවකවානුව වෙන විට. එතකොට ඩොලර් වලින්ම ඔය ලක්ෂ 40 දෙනවා. හරිද? ලක්ෂ 40 දෙනවා. ඔයගොල්ලෝ එන අවස්ථාවල එයාපෝට් එකේ බැංකුව වහලා නම් ඔයගොල්ලෝ ලංකාවට ආවට පස්සේ ඔයගොල්ලෝගේ ගිණුමට දානවා, අනිවාර්යයෙන්ම දානවා. හරිද? ඒවා නොදා ඉන්නේ නැහැ. හරිද? මම ඇවිල්ලා මාස 3ක් 4ක් ගියාට පස්සේ මම එක දවසක් කාඩ් එක චෙක් කරද්දි මේ මට 50000 ඒවා දෙකක් වැටිලා තිබ්බා. ගිහිල්ලා බලද්දි රෙමිටන්ස් කියලා බැංකුවෙන් චෙක් කරලා තිබ්බි දකුණු කොරියාවෙන් තමයි වැටිලා තියෙන්නේ. බැලින්න මම අර මගේ ඉඳපු අන්තිම මාස දෙක තුනේ ETA PPF එකතු වෙලා තිබිලා නැහැ. ඒ ටික පස්සේ වැටිලා තින්නේ. ඒ ටිකත් මගේ මේ account එකට වැටුණා. මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ එක චොනමකට එහි තියෙන වොන්නේ චොනමක් කියන්නේ වොන් 1000ක්. එක වොන් එකකට කියලා හිතන්නකෝ. එහෙ මුදල් ලේඛකයේ වොන්. හරිද? මුදල් ලේඛකයේ වොන් එක වොන් එක දැන් මෙහි අපි කියන්නේ එක රුපියලකට ඒ වගේ. එක වොන් එකකටවත් ඒ හොර කරන්නේ නැහැ. ඒකින්ද ඔය ගොඩාක් ලොකු වාසියක් තමයි ඔය ETF EPF කතන්දරේ. ඉතින් ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා. එතකොට ETF EPF ඊට පස්සේ ඔයගොල්ලෝ ගියාට පස්සේ ඔයගොල්ලෝ රක්ෂණය කරනවා. රක්ෂණය කරනොත් ඒ රක්ෂණයන් වලින් ඔයගොල්ලන්ට මොන හරි ලෙඩක් දුකක් හැදුනත් මොන හරි ඉතින් ඔය වෙන්න හොඳ නැති දේවල් ඉතින් ඇඟිල්ලක් ගියත් අතක් පයක් ගියත් ඕවා කරගන්න එපා. ඉතින් අතක් පයක් ගිහිල්ලා ඇඟිල්ලක් ගිහිල්ලා කෝටි ගණනක් හමුණත් හිතට දුකයිනේ. කෝටි ගණනක් හමුණත් මෙතනින් අත නැත්තම් කෝටි 5ක් හම්බ වෙනවා ලංකාවේ සල්ලි වලින් හිතන්නකෝ. මෙතනින් අත නැහැ. ඔයාලට අර කෝටි 5 තියෙන එකේ සතුටට වඩා අර අත නැති දුක වේදනාව දැනෙනවනේ. හරිද? ඒකින්ද අතපය නැති කරගන්න වැඩ කරගන්න එපා. ගිහිල්ලා 100න් වැඩ කරන්න ඕනේ. දකුණු කොරියාවේදී විතරක් නෙමෙයි. අපි 80න් ලංකාවේ ඇතුළේදී 80න් වැඩ කරත් මොකද වෙන්නේ? අනතුරක් වෙනවා. පාරේ 80න් ගියොත් මොකද වෙන්නේ? වාහනයකට හැප්පෙන්න පුළුවන් 80න් ගියොත්. එතකොට කොරියාවට ගියාට පස්සේ විශේෂයෙන්ම මැෂින් එක වැඩ කරන් තියෙන්නේ. මෙහෙත් මැෂින් එක වැඩ කරන කට්ටිය ඉන්නවා. කොහේ වුණත් 80න් වැඩ කරොත් සීකල්පනාවක් නැත්තම් අනතුරකට ලක් වෙන්න පුළුවන්. නමුත් කර්මයකට හරි එහෙම දෙයක් වුණොත් ඉතින් ඒ රක්ෂණ වලින් ඔයගොල්ලෝගේ අතපය ඇඟිලි වලට ගෙවනවා. එහෙම කරගන්න කෝටි ගාණක් ගත්තත් වැඩක් නැහැ. හරිද? ඉතින් මේක කරගන්න නැතුව 100න් වැඩ කරන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඊට අමතරව පාඩියෙන් බෙහෙත් කාඩ් එකකට ගිහලා ඔයගොල්ලෝගේ ඔය මේ කොංගම් වෛද්‍ය රක්ෂණය කියන එකට කපනවා. එතකොට ඔයගොල්ලෝ හදිස්සියට ලෙඩ වෙලා ගියාම ඔයගොල්ලෝගේ බිල් එකෙන් භාගයක් විතර ඒ පොහොම් එකෙන් අඩු වෙනවා. ඒ පොහොම් කියන්නේ රක්ෂණයට. ඒකෙන් අඩු වෙනවා. ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා. එතකොට විදේශ රැකියාව සඳහායි ඔබ දකුණු කොරියාව තෝරාගත යුත්තේ. ඉතින් තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් නමුත් ওই ටික හොඳටම ප්‍රමාණවත්. හරිද? ඔය වගේ ෆැසිලිටිස් තියෙනවා එහි. ඒතකොට ජීවත් වෙන්න හොඳම සුදුසු රටක්. හොඳම සුදුසු රටක් කියන්නේ ලංකාව තරම් සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන් සමහරක් කට්ටියට. සමහර අය ඉන්නවා ලංකාවට වඩා හෙට ආසයි. සමහර අය ඉන්නවා ලංකාවට තමයි ආසයි. ඉතින් ඒක එක එක්කෙනාගේ choice එක. හරිද? සමහර කට්ටිය ගිහලා එන්නේ නැහැ. සමහර කට්ටිය ගිහලා වැඩ කරලා එනවා. සමහර කට්ටිය අවුරුදු 10 15 ඉන්නවා. ඒ කාලේ ගියපු කට්ටියත් තාම ඔය 2004 2005 ගියපු කට්ටිය තාම ඉන්න කට්ටිය ඉන්නවා. මෙහෙට ඇවිල්ලත් නැහැ. හරි අපේ ඒ කියන්නේ වයස ඇව්වාම අපේ තාත්තලාගේ වයසලත් කිට්ටුයි. හරිද? ඉතින් එහෙම හම්බෙච්ච අයත් ඉන්න කොරියාවේදී අපි ඉද්දි. හරිද? දැන් අපි යන කාලෙත් අපිට 22ක් වගේ අවුරුදු. ඒකට 22 දී අපිට ඒගොල්ලොන් හම්බෙද්දී ඒගොල්ලන්ට අවුරුදු 55 50 55 කට්ටිය හම්බෙලා දිනවා අපිට. ඒ කාලෙම ගියපු කට්ටිය. මුලදීම ගියපු කට්ටිය. හරි. හරි. ඉතින් කෙසේ නමුත් ඉතින් මේ විදේශ රැකියාව සඳහායි ඔබ දකුණු කොරියාවම තෝරාගත යුත්තේ එකකට ඕක ওই විස්තර ටික කිව්වේ තවත් විස්තර තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ අපි කතා කරමු අපගේ මේ පාඨමාලාව වෙන විදිහ. ලබන සතියෙන් ඉඳන් තමයි උගන්වන්න ගන්න හොඳේ. A to Z ඔක්කොම උගන්වනවා. ඔයගොල්ලෝ ටියුට් ටික අපි ඔක්කොම දානවා. හරිද? ටියුට් ටික ලබා දෙනවා. අච්චු පොත් දෙක ගෙදරට එවන හොඳේ. පාඨමාලා ඒ කෝස් ෆී එක තුලම අච්චු පොත් දෙකත් අපි දෙනවා ඔයගොල්ලන්ට. කෝස් ෆී එක ගෙවුවට පස්සේ තමයි එවන්නේ හොඳේ. කෝස් ෆී එක තුලම අපි අච්චු පොත් දෙකක් පාඩම් 60 අච්චු පොත් දෙකකින් තමයි එන්නේ. අපි ඒක ගෙදරටම එවනවා. හරි. ඊට අමතරව අපි දැන් බලමු මේ අවසාන වශයෙන් අවසාන මාතෘකාවට කලින් මාතෘකාව අපගේ පාඨමාලාව සිදුවන ආකාරය. හරිද? දැන් මේ අපේ පාඨමාලාව සිද්ධ වෙන ආකාරය. දැන් මෙහෙමයි වෙන්නේ. හරිද? අපි මුලින්ම ඕගොල්ලන්ට ලබන සතියේ ඉගැන්වීම පටන් ගන්නවා. ලබන සිකුරාදා රාත්‍රී 7ට. දැන් අපි මේක දාගෙන තියෙන විදිහට සිකුරාදාට තමයි ක්ලාස් එක යන්නේ. හොඳේ. සිකුරාදා රාත්‍රී 7ට තමයි ක්ලාස් එක යන්නේ. හැමදාම ඔක දිනේ සමහරක් අවස්ථාවල වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. කෙසේ නමුත් පාට පාඨමාලාවට ඒ අදාළ දවසේ ඒ පාඩමට සම්බන්ධ වෙන්න නොහැකි හැමෝටම සහ සම්බන්ධ වුණුත් හැමෝටම. කියන්නේ පොදුවේ සමස්තයක් විදියට
එදා දවසේ පාඩමට ආවත් නාවත් රෙකෝඩින් එක දෙනවා. රෙකෝඩින් එක දෙනවා කියලා රෙකෝඩින් එක දෙන නිසා එදා ලයිව් ක්ලාස් එකට එන්නේ නැතුව ඉන්නත් එපා. ඒතකොට රෙකෝඩින් එක බලා ගන්නත් බැරි වුණොත් පාඩම මග ඇරෙනවා. හරිද? එතකොට මං කියන හොඳම දේ තමයි ලයිව් ක්ලාස් එකටත් එන්න රෙකෝඩින් එකත් බලන්න. එතකොට ඩබල් වදින ඔලුවට. හරිද? කියන විදිහට කරොත් තමයි ඉතින් පාස් වෙන්නේ. නැත්තම් පාස් වෙන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඕනම ක්ලාස් එකක බලන්නකෝ. දැන් මේ සේසයට අපි ඇවිල්ලා ලොකු කාලයක් නෑනේ. ඔය අවුරුදු 3-4ක් වගේ අපි ඇවිල්ලා හරිද? සේස් උගන්වන්න අරන්. එතකොට අපි මේ වැඩේට බහැලා ගොඩක් කල් වෙනවා 2014 ඉඳන්ම අපි ක්ලාස් ගිහිල්ලා ඊට පස්සේ රට ගිහිල්ලා විභාග පාස් කළා. මේ කතන්දරය ඇතුලේ අපි ඉන්නවා 2014 ඉඳන්. නමුත් මේ උගන්වන්න අරන් ලොකු කාලයක් නැහැනේ 3-4ක් නෙවෙන්නේ. හරිද? ඒ දක්වා තුල අපි ඒ පාස් කරපු ප්‍රමාණය අපි අපේ පේජ් වල සහ ඇඩ්මිෂන් නම්බර් එක ෆොටෝස් එක්කම දාලා තියෙනවා පේජ් එකේ සහ YouTube channel වල. පාස් වෙච්ච ළමයිගේ ෆොටෝස් ඇඩ්මිෂන් නම්බර් එක්කම දාලා ඇති. තව ඔය ප්‍රසිද්ධ ගුරුවරයෙක් ගත්තත් හිතන්නකෝ අවුරුදු 15 20ක් තිස්සේ උගන්වන ගුරුවරු. දැන් ඒගොල්ලෝ ක්ලාස් එකක වුණත් පළවෙනි දවසේ දැන් ළමයි ප්‍රමාණය වැඩි. ඒගොල්ලෝ හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකට ළමයි එනවනේ කොහමද? බ්‍රෑන්ඩ් නේම් එකට එන්නේ. කෙනෙක් බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගත්තාම බ්‍රෑන්ඩ් නේම් එකට එන්නේ. හරිද? එහෙම ගියාම සාමාන්‍ය සමස්තයක් විදිහට ඒගොල්ලෝ ක්ලාස් වල ළමයි 2000ක් 1500ක් ඉන්නවනේ. එතකොට සමස්තයක් විදිහටම 1500 2000ක් ඇදියත් පළවෙනි දවසේ විභාගෙ ලියන දවසේ වෙද්දී ඒගොල්ලන්ගේ ළමයි ප්‍රමාණය 200ට 300ට බහිනවා. ඒ කියන්නේ මේක ගොඩක් කට්ටිය හැලෙනවා. අපේ ක්ලාස් එකකට ආවත් ප්‍රධාන පෙළේ කෙනෙක්ගේ ක්ලාස් එකකට ගියත් ඔය ප්‍රධාන පෙළේ කියන්නේ ළමයි වැඩි එක. හරිද? පාස් වීමේ ප්‍රතිශතය බලන්න බෑ ළමයි වැඩි එකේ. හරිද? ළමයි වැඩිම පන්තිය හොඳම පන්තිය කියලා කාටවත් නිර්දේශ කරන්න බෑ. හොඳම පන්ති කියලා නිර්දේශ කරන්න වෙන්නේ ලියන ළමයි ප්‍රමාණයෙන් පාස් වෙන ප්‍රතිශතයෙන් තමයි. හරිද? 100ට ගානේ. එතකොට ළමයි වැඩි වෙන්නේ නිකන් නෙමේ ඒ පුද්ගලයාගේ පරණ වෙන්න අත්දැකීම් සහ ඒ හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක. දැන් උතන කවුරු කොච්චර ලොකු ප්‍රසිද්ධ පුද්ගලෙක් වුණා ළමයි 2000ක් ඉඳන් ක්ලාස් එකක උතන අපි දකින්නේ පාස් වෙච්ච 100ක් 150ක් විතරයිනේ. එතකොට ඊටු ප්‍රමාණයම හැලිලා. නමුත් ප්‍රතිශතයක් විතර ගත්තොත් මේක අඩුයි ඒ ප්‍රමාණය. නමුත් මේ වගේ ළමයි ප්‍රමාණයක් දක්වා එයා ඒක හදාගන්න මේ පරණ ගුරුවරයෙක් අවුරුදු 15 20 කට්ට කාලා තියෙනවනේ. ඒක බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ ඒකට. බ්‍රෑන්ඩ් නේම් එකට එන්නේ. කවුරුත් ගිහිල්ලා හොයන්නේ නෑනේ. අවුරුදු 15ක් 20ක් තිස්සේ උගන්නන සර් කෙනෙක්ගෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ අහන්නේ නෑනේ. ඔයාගේ පන්තියේ 2000ක් ආවා 150යි පාස් ඉතුරු කට්ටියට මොකද උනේ කියලා අහන්නේ නෑනේ. අර ફોකස් එක කියන්නේ අර පාස් වෙච්ච කට්ටියටනේ. ඒකට සමස්තයක් විදිහට ඕක පොඩි ක්ලාස් එකක් ගත්තොත් ওই දෙයම තමයි 200ක් ආවොත් විභාගෙ ලියන දවසට ඉතුරු වෙන්නේ 30යි 40යි. එහෙම හැලෙන්න එපා කියන එක කියන්න ඕනේ. අර ළමයි වැඩි වෙන්නේ ක්ලාස් එකක ඒගොල්ලෝ හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක. ඒක හදාගන්න කාලයක් යනවා පුද්ගලෙට්ට. ඒක අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හදන්න බෑ. ළමයි වැඩි කරගන්න බෑ එහෙම පන්තියකට. එතකොට ඒක හැදෙන්නේ තමන්ගේ පරිණතභාවය වැඩි වෙද්දි සහ ඒ එක්ස්පීරියන්ස් වැඩි වෙද්දි සහ උගන්නන එකක් තියෙන්න ඕනේ. ඉතින් උගන්නන්න බැරි පුද්ගලෙට්ටත් ළමයි වැඩි වෙන්නේ නැහැ. ඒ ඔක්කොම මිශ්‍ර වෙන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේ කතන්දරයක් එතන වෙන්නේ. එතකොට දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන කට්ටිය මේ අත්තරින්න එපා. දැන් මුදලක් වේදම් කරලා නෙන්නේ. මට කෝස් පී එකක් දෙනවා. දැන් මට ඒක හම්බෙයි. දැන් ඒ වුණාට ඔයගොල්ලෝ මේකේ මුදලට වඩා මේකේ මේ මුදලට වඩා වටින්නේ ඔයගොල්ලෝ ගෙවන කාලය මේකට. ඔයා අවුරුද්දක් විතර මේක ඉගෙනගෙන විභාගේ නොලිය ගියොත් අර අවුරුද්දක කාලෙම අපරාධේ. ඒ කියන්නේ මුදල් හම්බ කරගන්න පුළුවන්. ගෙවිච්ච කාලය හම්බ කරගන්න බෑ. ගත වෙච්ච කාලය හම්බ කරගන්න බෑ. එතකොට ලෝකේ තියෙන වටිනාම දේ තමයි කාලය. ලෝකේ තියෙන වටිනාම දේ කාලය. හැමෝටම එකම විදියට හම්බෙන්නේ. දවසකට පැය 24 හිඟන්නට සහ ලෝකේ අංකයේ සල්ලිකාරයටත් එකම විදියට හම්බෙන්නේ. ඒකින්ද ලෝකේ තියෙන ඕනම පුද්ගලයෙක්ට තියෙන වටිනාම දේ හරියට බැලුවොත් වටිනම දේ තමයි කාලය. ඒකින්ද මේකට ගෙවන කෝස් එකට ගෙවන මුදල කෙසේ වෙතත් මේ කාලය නාස්ති කරගන්න එපා. ඒ වෙනුවෙන් ඔයාට වෙන දෙයකට හරි වැය කරන්න තියෙන කාලයක් එක. ඒකින්ද සම්බන්ධ වෙන කට්ටිය අල්ලගෙන ඉන්න, දිගටම කරගෙන යන්න. කෝස් එක අපෙන් ඉගෙන ගත්තා. දැන් මේක ආරම්භක දවසනේ. මේකෙන් මේ ප්‍රෝග්‍රෑම් එක වෙන විදිය හැමෝටම අහගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒක Tamanට වටිනවා. ක්ලාස් එක තෝරගද්දී ඔයගොල්ලෝ අපේ එකට වෙන්න පුළුවන්. මේගොල්ලෝ ආයි ටික දවසෙන් අපේ එකෙන් මාරු වෙලා තව කෙනෙක් එකට යන්න පුළුවන්. ඕකට ගියත් විභාගෙ ලියනකම් අල්ලන් ඉන්න. විභාගෙ ලියනකම් අල්ලන් ඉන්න. හරිද? විභාගෙ දවස වෙනකම්ම පන්තියේ අල්ලගෙන ඉන්න. ඉතින් බොරුවට මේක මගදී නැත කරන්න බලන් එන්න එපා.
කාලය අපරාධය. සල්ලි ගැන නම් කතා කරන කෙසේ වෙතත් ඒකට යොදවන කාලය අපරාධේ. මුදල හම්බ කරගන්න පුළුවන්. නමුත් ඒකට යොදවන කාලය අපරාධය. ඒකින්ද මේක ඉවර වෙනකම්ම අල්ලන් ඉන්න. හරිද? ඔයාලා ජීවිතේ ගොඩ යන්න වෙන පොටක් නැත්තම්. තව පොටවල් තියෙනවනම් ඒ පොටවල් පාදව ගන්න. නමුත් වෙන පොටක් ඇත්තෙම නැත්තම් මේ පොටෙන්වත් ගේම ගහ ගන්න බලන්න. කොරියන් යන වැඩෙන්වත් ගේමක් ගහ ගන්න බලන්න. මොකද කොරියාවට ගියපු පුද්ගලෙක්ට එහෙම වැරදිලා නැහැ. මේ වෙදි ලංකාවේ ශ්‍රමිකයෝ වැඩ කරනවා 30000කට වඩා අධික ප්‍රමාණයක් දකුණු කොරියාවේ. හරිද? සර්ච් කරලා බලද්දී ආසන වශයෙන් මම හිතන්නේ 30000 35000 ඊටත් වැඩි ඇති. ඉතින් ඒ 30000 35000 ඉන්දියා කියන්නේ එතන පවුල් 30000 35 පවුල් 35000 කියන්නේ. එක පවුලක 5 දෙනෙක් ඉඳියෝ කී දෙනෙක් සාමාන්‍යයෙන් කාලා බීලා ඇඳලා ඉන්නවද? ඒ වගේ දකුණු කොරියාවට ගියපු පුද්ගලයාට වරදින්නේ නැහැ. ඒතකොට දැන් මේ වර්තමානයේ වෙද්දි 30000 35000 ඉන්දියාට මේ 2004 ඉඳලා 2025 වෙනකන් කී දෙනෙක් ගිහිල්ලා ඇවිල්ලා ඇද්ද? ලක්ෂ ගාණක්. ඒක පවුල් ලක්ෂ ගාණක් ගොඩ දාපු රටක්. හරිද? අපි මේක ගැන පොඩ්ඩක් උලුප්පල කතා කරන්නේ. අපි ඒ රටෙන්ද අපි මේ දෙයක් ලබාගත්තු කෙනෙක් හින්දා මේ දේ කියන්නේ. තව වෙන රටවල් ඇති දිනු වෙච්ච මිනිස්සු ගිහිල්ලා දිනු වෙච්ච රටවල් තව ඇති. නමුත් අපි මේක ගැන තමයි උලුප්පල පෙන්නන්නේ. අපි දන්න රටනේ. හරිද? ඒකින්ද මේකට රටට ගියපු පුද්ගලෙට ඉතින් වැරදිලා නැහැ. ඔය කලාතුරකින් ඔය සූදුවට ඇබ්බැහි වෙච්ච වෙන වෙන දේවල් වලට ඇබ්බැහි වෙච්ච වැරදිච්ච මිනිස්සු ඉන්නවා. සාමාන්‍යයෙන් ගිහිල්ලා ලස්සනට වැඩ කරගෙන ඉඳලා ආපු කෙනෙක්ට වැරදිච්ච කෙනෙක් නැහැ. හරිද? දැන් ඕගොල්ලෝ කරන මේ පොඩි රස්සාවත් එක්ක මොන හරි කුලී වැඩක් වෙන්න පුළුවන් මොන හරි දෙයක් එක්ක ඕගොල්ලන්ට මේ එහෙම කරන කෙනෙක්ට වෙනස් විදියකට හිතලා දෙයක් පටන් ගත්තු කෙනෙක්ට ඇරෙන්න අනිත් කෙනෙක්ට සාමාන්‍ය ලංකාවේ අපේ රටේ ගයක් හදාගන්න එක අමාරුයි. මම බෑ කියන්නේ කොහොම හරි ලෝන් ගාලා හරි හිර වෙලා මුළු ජීවිත කාලේ පුරාම අරගෙන ගයක් හදපු මිනිස්සු ඉන්නවා. හරිද? සාමාන්‍ය ලේසියෙන් ගයක් හදාගන්න බෑ සාමාන්‍ය මිනිහෙක්ට. වාහනයක් පදින්න බෑ. රෝද හතරක යන්න බෑ. බෑනේ. එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙන පොටක් තියෙනවා නම් ඒ පොටත් පාද ගන්න බලන්න. මුකුත්ම නැත්තම් මේක බැහැලම කරන්න. ගියොත් වරදින්නේ නැහැ. හරිද? ඒවත් ඔලිය තියාගන්න. ඉතින් තියාගන්න ගමන් පාඨමාලා විස්තර ගැන අපි කතා කරමු. පාඨමාලාව සිදු වෙනවා මෙහෙමයි. ලබන සතියේ ආයෙත් ක්ලාස් තියෙනවා සිකුරාදා 7ට. ටිකක් හරි ක්ලාස් එක හිටපු ගමන් අමතර දවස්වල වැටුනොත් කලින් අපි දන්වනවා. සහ දිනේ හිටපු ගමන් වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් පාඩමේ රෙකෝඩින් එක දෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරිද? එතකොට ලබන සතියේ අපි කරනවා බේසික් ටියුට් එක අපේ. හරිද? ෆවුන්ඩේෂන් ටියුට් එකක් විදිහට පොඩි හෝඩිය උගන්වලා මේක හෝඩිය A to Z මේ අකුරක් නෑරම උගන්වනවා පළවෙනි දවසේ. එතකොට ඒ බේසික් ටියුට් එකට අමතරව අපේ ටියුට් 1 ඉඳන් 8 වෙනකන් ටියුට් 8ක් යනවා. ටියුට් 8ක් යනවා. එතකොට ඔය 6 7 ටියුට් වල අපි සම්පූර්ණ ව්‍යාකරණ කොටස් තමයි උගන්වන්නේ. ව්‍යාකරණ කොටස්. හරිද? ඊට අමතරව අපි ඔයගලන්ට වචන PDF හදලා දෙනවා. ඒව ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. වෙන print out කරන් පාඩම් කරන්න ඕනේ. එතකොට ඔය ටියුට් 8න් පස්සේ අපි අච්චු පොත් දෙක ඔයගොල්ලන්ගේ ගෙදරටම එවනවා. හරිද? අච්චු පොත් දෙක ගෙදරටම එවනවා. හොඳේ. අච්චු පොත් දෙක ගෙදරටම එවනවා. එතකොට අච්චු පොත් දෙකේ පාඩම් 60ක් තියෙනවා. දැන් සිලබස් එක අලුත් වෙලා දෙනවා. අපිට අලුත් සිලබස් එක තමයි කරන්නේ. හරිද? අච්චු පොත් දෙකේ පාඩම් 60ක් තියෙනවා. මේ පාඩම් 60ම කරනවා නැවතත් ව්‍යාකරණ කොටසුත් එක්ක. අච්චු පොත් දෙකෙත් ව්‍යාකරණ කොටස් තියෙන එක පාඩමකට ව්‍යාකරණ කොටස් දෙකක් තියෙනවා. එතකොට අච්චු පොත් දෙකේ පාඩම් 60ට ව්‍යාකරණ 120ක් තියෙනවා. ඊට අමතරව අපි අච්චු පොත් දෙකට එන්න කලිනුත් 6 7 කියන ටියුට් දෙකේ සම්පූර්ණ තියෙන ව්‍යාකරණ 150කටත් වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට 150ක 160ක වගේ ව්‍යාකරණ කොටසුත් කළා. ඊට කලින් ටියුට් වල තියෙනවා වේලාව කොහොමද අපි ගණනය කරන්නේ සංඛ්‍යා පාඩම්. එතකොට මේ කොරියන් අකුරක් හැදෙන විදිය මුලින්දම හරිද? එතකොට කොරියන් වචන හදන්නේ වාක්‍ය හදන්නේ හරිද? එතකොට ඔය සීලුම දේවල් සාකච්ඡා කරනවා. හරිද? ඒ සියලුම දේවල් සාකච්ඡා කරනවා. එතකොට හොඳට අහගන්න. ඒ විදිහට තමයි යන්නේ පාඩම් 60. පාඩම් 60 කරාට පස්සේ අපි පාස් පේපර් සාකච්ඡා කරනවා. හරිද? පාඩම් 60 කරාට පස්සේ ඊට අමතරව අපි දෙන වචන PDF එහෙම ඔයගොල්ලෝ print out කරන් අනිවාර්යයෙන්ම පාඩම් කළ යුතුයි. පැහැදිලිනේ? ඒතර පාඩම් කළ යුතුයි අනිවාර්යයෙන්ම. ඒ විදිහට තමයි වැඩේ යන්නේ. වැඩේ වෙන විදිය ගැන ඔක්කොම අපි සැරෙන් සැරේ ඔයගොල්ලෝ ඔය ඇඩ් කරගන්න WhatsApp group එකට දානවා. ඉතින් මේ විදිහට කරගෙන යන්නේ. හරිද? ඊට පස්සේ ඊට පස්සේ හරිද? ඊට පස්සේ අච්චු පොත් දෙකෙන් පස්සේ ඉතින් මේ පේපර්ස් ටිකේ වැඩ කටයුතු තමයි යන්නේ.
එතකොට අපේ ওই සියලුම රෙකෝඩින් ඕගොල්ලොන්ට මාසයක් වගේ කාලයක් බලන්න පුළුවන්. මාස එකක්. මාස එකක් නැත්නම් මාසයක්. එහෙම නැත්නම් මාස එකක්. ඒ වගේ කාලයක් බලන්න පුළුවන් එක රෙකෝඩින් එක එක පාඩමක්. හරිද? එක පාඩමක්. එතකොට ඒ ටික මාසෙන් පස්සේ මැකෙනවා. ඊට පස්සේ අපි ඕගොල්ලොන්ව ඇඩ් කරනවා අපේ වෙබ්සයිට් එකට. අපේ වෙබ්සයිට් එකේදී ඔය ටියුට් 8ට අදාළ පාඩම්, අචුබොද්දගේ පාඩම්, පේපර් කරනේ පේපර් වල රෙකෝඩින්, ඒ සියලුම රෙකෝඩින් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ වෙබ්සයිට් එක තුලදී ඕගොල්ලන්ට පුළුවන් එක පාඩමක් අවුරුද්දක වගේ කාලයක් බලන්න රෙකෝඩින් එක. වෙබ්සයිට් එකට ඇඩ් කරන්න හැබැයි සියලුම කෝස් ෆී එක ගෙවුවට පස්සේ. හරිද? එතකොට ඒ කාලය ඇතුළත ඔයගොල්ලන්ට පුළුවන් අවුරුද්දක් දක්වා එක පාඩමක් බලන්න පුළුවන් අවුරුද්දක් දක්වා. ඒකට හොඳටම කාලය ඇති. හරිද? ඒතොර මේ වෙබ්සයිට් එකට අපි කිසිදු අමතර ගෙවීමක් ගන්න නැහැ. මේ වෙබ්සයිට් එකට අපි ක්ලාස් එකෙන් මාස ගානේ ලොකු මුදලක් ගෙවන්න ඕනේ වෙබ්සයිට් එකකට. මේක හදන්නත් ලොකු මුදලක් වැය වෙන වෙබ්සයිට් එකක්. ඔයගොල්ලෝ දන්නවනේ වෙබ්සයිට් එකක් හදන්න නිකන් හදන්නේ නැහනේ. හරිද? එතකොට ඒවට කිසිදු මුදලක් අය කරන්නේ නැතුව අපි අවුරුද්දක කාලයක් වගේ වෙබ්සයිට් එක ඔයගොල්ලන්ව තියාගෙන ඉන්නවා. හරිද? ඒතකොට මේ වෙබ්සයිට් එක තුලින් ඔයගොල්ලන්ට සියලුම රෙකෝඩින් දැන් ගෲප් එකට දානවට වඩා ලින්ක් එක අපි දාලා ඔයගොල්ලන්ට ඔක හොයාගන්න බෑනේ ගෲප් එකේ අපි chat කරලා ඔක ලින්ක් එහෙට මෙහෙට යනවනේ. එහෙමනේ මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට අදාළ විදිහට අපි කැටගරි වලට දාලා දිනවා පාඩම් 60 වෙනම පළවෙනි ටියුට් එකට අදාළ වීඩියෝ ටික, දෙවෙනි ටියුට් එකට අදාළ වීඩියෝ ටික, ව්‍යාකරණ ටියුට් එකට අදාළ පාඩම් ටික, පේපර් සාකච්ඡාව, ඒ පේපර් සාකච්ඡා පේපර් 1 වීඩියෝ එක, 2 වීඩියෝ එක, පේපර්ස් ටික අපි ඔයගොල්ලන්ට PDF විදිහට දෙනවා. හරිද? ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. පැහැදිලි කිසිදු දෙයක් මේ ඔයගොල්ලන්ට අපහසු විදිහට කෙරෙන්නේ නැහැ. වෙබ්සයිට් එකකට හරිම ලේසි රෙජිස්ටර් වෙන විදිහත් අපි වීඩියෝ එකක් එවනවා. ඒකට රෙජිස්ටර් වෙන්නේ සාමාන්‍යයෙන් කෝස් ෆී එක අපි කෙවුවට පස්සේ තමයි ඇඩ් කරගන්නේ. හරිද? එතකොට බලන්න කෝස් ෆී එක සාමාන්‍යයෙන් අපේ සියලුම මුළු මුදල 26000ක් වෙන කෝස් ෆී එක. හරිද? අච්චු පොත් දෙකත් අපි දෙනවා. හොඳේ. අච්චු පොත් දෙකත් ඔයගොල්ලන්ට දීලා අච්චු පොත් ටියුට් පේපර්ස් ඒවා මේවා ඔක්කොමත් දෙනවා. හරිද? ඒ ඔක්කොමත් දීලා තමයි 26000 කෝස් ෆී එක ඔයගොල්ලන්ට රුපියල් 5000ක වගේ මුදලක් දාලා ජොයින් වෙන්න පුළුවන්. 5000ක වගේ මුදලක් දාලා ජොයින් වෙන්න පුළුවන්. ඉතුරු 21000 ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන් මාස 3ක් තුල. මාස 3ක් තුල ගෙවන්න පුළුවන්. ඒ සම්පූර්ණ ඉතුරු 21000ත් ගෙවලා 26000 කම්ප්ලීට් කරාට පස්සේ තමයි අච්චු පොත් දෙක ගෙදරටම එවන්නේ. හරිද? ඒ ටික කම්ප්ලීට් කරාට පස්සේ තමයි අච්චු පොත් දෙක ගෙදරටම එවන්නේ. අච්චු පොත් දෙකේ කොස්ට් එකත් අපි දාලාගෙන සහ මේ ඩිලිවරි චාර්ජ් එකත් අපි ගෙවලා එවන්නේ. හරිද? ඩිලිවරි යන වියදමත් ක්ලාස් එකෙම වැය කළා තමයි ඔයගොල්ලන්ට පොතුත් එවන්නේ. හරිද? මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි පාඨමාලාව ගැන කියන්න තියෙන කතන්දර. ඉතින් මේ සියලු දේවලුත් ඉගෙනුවාට පස්සේ වෙබ්සයිට් එකටත් ඇඩ් කරලා ඔයගොල්ලෝ ඒකෙත් තියන් ඉන්නවා අපි අවුරුද්දක් විතර. ඒ කොස්ට් එකත් අපි ගෙවාගෙන යනවා. ඔයගොල්ලෝ ඒ අවුරුද්දක් තියන් ඉන්නවා. මොකද එතකොට අර මාසෙන් වීඩියෝ එක ඩිලීට් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට අතන රෙකෝඩින් එක අවුරුද්දක් විතර බලන්න පුළුවන්. පැහැදිලි නේ? ඒකම තමයි කෝස් එක සිද්ධ වෙන්නේ. හරිද? මේ කෝස් ෆී එක 26000 දැන් කිව්වේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ 2026ට අදාළ ක්ලාස් වල 2026 අවුරුද්දට අදාළ ක්ලාස් වල පන්ති ගාස්තුව තමයි ටෝටල් 26000. ඒ ඇතුළත ගොඩාක් දේවල් අපි කරනවා. ටියුට් 8 ටික කරගෙන යනවා හැමදේම මේක ඇතුලේ හැමදේම තියෙනවා A to Z කොරියන් A to Z හෝඩි ඉඳන්ම තියෙනවා. ඊට පස්සේ අචුපොත් දෙකේ පාඩම් 60ක් අපි කරනවා. ඊට පස්සේ පේපර්ස් කරනවා. ඊට පස්සේ වෙබ්සයිට් එකකට ඇඩ් කරලා අවුරුද්දක් යනකම් ඔයගොල්ලන්ට ඒ අදාළ රෙකෝඩින් උත් බලන්න chance දීලා තමයි පොත් දෙකත් ගෙදෙට්ටත් ඒවල ඉතුරු දේවල් උත් දීලා තමයි අපි ඔයගොල්ලෝගෙන් මේ මුදල ගන්නෙ. ඒකත් 5000ක් දීලා ජොයින් වෙන්න පුළුවන්. ඉතුරු 21000 ඔයගොල්ලන්ට ගෙවන්න අපි මාස 3ක් දෙනවා. ඒකත් ගෙවා ගන්න බැරි කෙනෙක් එහෙම ඉන්නවනම් කතා කරලා ඒවා කාලවකවානුව ටිකක් තව මාසයක් හරි දික් කරගන්න පුළුවන් මාසයක් දෙකක් හරි හරියද? එහෙම බැරි කෙනෙක්ට එහෙම chance එකක් දෙන්න පුළුවන්. හරි. ඉතින් ඕක තමයි පාඨමාලාව ගැන සිදුවන ආකාරය සහ අපි මේ වෙනකන් දාලා තියෙන රිසල්ට් අපි පාස් කරලා තියෙන ප්‍රමාණය ඔයගොල්ලන්ට අපිට අපේ YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන් පෝස්ට් දාලා ඇති ඇඩ්මිෂන් නම්බරෙත් එක්කම ඒ පුද්ගලයාගේ මූණත් එක්කම හරිද? ඒ පුද්ගලයාගේ මූණත් එක්කම අපි දාලා ඇති පාස් වෙච්ච ප්‍රමාණය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ Facebook page එකෙත් ඇති ඒ පාස් වෙච්ච රිසල්ට් වල ෆොටෝස් සහ ඇඩ්මිෂන් නම්බර් බොරු දාන්න බෑ ඇඩ්මිෂන් නම්බර්ස් ඔයගොල්ලන්ට චෙක් කරලා වුණත් බලන්න පුළුවන් හරිද? මොකද රිසල්ට් එකක් දාදී ඇඩ්මිෂන් නම්බරෙත් එක්ක දාන්න ඕනේ නැත්නම් බොරු රිසල්ට් උත් ඕන තරම් ඉතින් අපිට හදලා දාන්න පුළුවන් නේ. ඉතින් ඒව ගැන එහෙම බලන්න පුළුවන් ගිහිල්ලා කලින් දාලා තියෙන රිසල්ට් ගැන. ඉතින් වැඩේ
කරගෙන යන්න පුළුවන් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා. හරිද? ගැටලුවක් නැහැ. කොරියාවට යනකම්ම අපි ඔයගොල්ලෝ ගයිඩ් කරනවා හැමදේම මෙහෙම වෙන්නේ කියලා දෙනවා. පැහැදිලිනේ? ඊට අමතරව ලැන්ග්වේජ් ටෙස්ට් එකට තමයි මේ උගන්වන්නේ. හරිද? දැන් මේ ලැන්ග්වේජ් ටෙස්ට් එක පාස් වෙන අයට තව ওই පොඩි ක්‍රියාකාරකම් ස්කිල් ටෙස්ට් එක කියලා දැකලා ඇතිනේ. ස්කිල් ටෙස්ට් එක කියලා පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ පොඩි ප්‍රැක්ටිකල් ටිකක් තියෙන. ඒකේ තියෙන පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරන්න තියෙන්නේ. මේක තමයි ඉතින් ගොඩාක්ම තරගයක් තියෙන්නේ. මේ ලැන්ග්වේජ් ටෙස්ට් එක තමයි ගොඩක් ලොකු තරගයක් තියෙන්නේ. ඒක පාස් වෙන දැන් ওই ලැන්ග්වේජ් ටෙස්ට් එකෙන් තමයි ලොකු ප්‍රමාණයක් හැලෙන්නේ. මේ ස්කිල් ටෙස්ට් එක කියන එකෙන් එහෙම ලොකු ප්‍රමාණයක් හැලෙන්නේ නැහැ. ශාරීරික දුර්වලතා මේ ක්‍රියාකාරකමක් එහෙම කරගන්න බැරි කට්ටිය තමයි හලන්නේ. ඉතින් එහෙම පොඩි ක්‍රියාකාරකම් ටිකක්වත් කරගන්න බැරි නම් දකුණු කොරියාවට කියලා වැඩ කරන්න බෑනේ. ඒකින්ද හැලෙනවා කොහොමද? එතකොට එහෙම පොඩි ප්‍රමාණයක් හැලෙනවා ස්කිල් ටෙස්ට් එකෙන්. කොහොම හරි මේ ප්‍රධානතම විභාගය ඔය තමයි මේ භාෂාමය දැනුම විභාගය. හරිද? ලැන්ග්වේජ් ටෙස්ට් එක. ඒක පාස් වෙන අයට පොඩි ස්කිල් ටෙස්ට් එකකුත් තියෙනවා. ඒ ඔක්කොමත් අපි කියලා දෙනවා උගන්වනවා. ඒකට යන්න පුළුවන් අරක පාස් වෙලා ඉන්න ඕනේ මුලින්ම. ඒක තමයි ලොකු ගේමක් තියෙන්නේ. හරිද? ඒකත් පාඩම් කරන කට්ටියට මහා ලොකු ගේමක් නෙමෙයි. හරිද? හරි. එකේ දාලා දිනවා මේ ලිස්නින් පේපර්. ඔව් ලිස්නින් පේපර් උත් අපි කරගෙන යනවා. ඔය ගොඩක් ලිස්නින් පේපර් වල අපි ප්‍රශ්න 2000 ඒ ප්‍රශ්න 800ක් 1000ක් වගේ සාකච්ඡා කරනවා ලිස්නින් වල. හරිද? ඒකෙන් යන්නේ සහ රීඩින් ප්‍රශ්න ගොඩාක් කරනවා. මේ අච්චු පොත් දෙක තමයි ගොඩක් ටාගට් කරන්නේ අපි. මොකද සාමාන්‍යයෙන් අච්චු පොත් දෙකෙන් තමයි ලොකු දෙයක් වෙන්නේ. අච්චු පොත් දෙකෙන් සහ කවුරු අපි ටාගට් කරන්න වෙනම එකක්. අපි ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ට වෙන විදිය වෙනම කියන්නම් ක්ලාස් එකේදී. හරිද? කොහොමද යන්නේ කියලා වැඩසටහන මේ අච්චු පොත් දෙක තමයි අපි ප්‍රධාන වශයෙන්ම ටාගට් කරන්නේ. හරිද? අච්චු පොත් දෙක සහ ව්‍යාකරණ තමයි අපි ටාගට් කරන්නේ. අච්චු පොත් දෙකේ පාඩම් 60 සහ ව්‍යාකරණ තමයි අපි ටාගට් එක තියෙන්නේ. ව්‍යාකරණ බැරි මිනිස්සෙට විභාගේ පාස් වෙන්න බෑ. පේපර් 500ක් කරලා ගියත් වැඩක් වෙන්නේ නෑ මම නම් දන්න තරමට. පේපර් 500 ඔය සමහර කට්ටියනේ මම පේපර් 400ක් කරා. මම පේපර් 500ක් කරා හැබැයි ඒත් විභාගෙට අඩුයි. ඒ හේතුව තමයි ව්‍යාකරණ බැරිකම. ව්‍යාකරණ බැරි මිනිස්සෙට හරි උත්තරයක් තෝරගන්න බෑ. හරිද? විභාගේ මහා දෙයක් නෑ. විභාගෙට තියෙන ඉරි ගහන්න විතරයි. නමුත් ඉරි ගහන්න විතරක් තිබ්බට ඕගොල්ලෝ සියලුම දේවල් පුරුදු වෙන්න ඕනේ. ලියන්න කියවන්න ඕන එක පුරුදු වෙන්න ඕනේ. මොකද කොරියාවට ගියාට පස්සේ උනත් ඕගොල්ලොන්ට ලියන්න අවස්ථාවල් එනවනේ. බැංකුවට ගියත් මොන හරි දේවල් ලියලා හරි දෙන්න. ඒකට ලියන්න කියවන්න පුරුදු වෙන්න ඕනේ. විභාගෙට ඉරි ගහන්න විතරයි එන්නේ. ඉතින් කණා ගහලා පාස් වෙන්න බෑ. ඒකින්ද ඉගෙනගෙන යන්න ඕනේ. හරිද? ඒකට විභාගේ තරඟකාරීත්වය වැඩි වුණොත් සමහරක් විට ඉදිරි තව අවුරුදු මං කියන්නේ 5කින් 10කින් වගේ විභාගෙට ලියන්න එන්න උනත් බැරි කමක් නැහැ. හරිද? එහෙම වුණත් කියන්න බෑ. හරි දැනට නම් ඉරි ගහන්න තමයි ප්‍රශ්න 40 එන්නේ. එතකොට ලිස්නින් වලට පේපරුත් අපි වෙනම කරනවා සහ අපි වෙනම ප්‍රෝග්‍රෑම් ඒ කියන්නේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා ලිස්නින් එක කොට දාන ලිස්නින් ප්‍රශ්න 20ට ඒක අපි ක්ලාස් පටන් ගත්තට පස්සේ වෙනම වැඩේ ගන්නට කියලා දෙනවා. හරිද? ඉතින් එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි වැඩේ වෙන්නේ. එතකොට වැඩේ යන්නේ එහෙම. ඊට පස්සේ නැවතත් මම මේ කොරියානු වැඩපිළිවෙල සිදුවන ආකාරය ගැන මම සරලව පොඩි විනාඩි දෙකක් තුනක් කරා මේ කතන්දරේ මම කියන්නම්. හරිද? මේ කොරියානු වැඩපිළිවෙල සිදුවන ආකාරය සරලවම විනාඩි දෙක තුනකින් මම කියන්නම්. හොඳට අහගෙන ඉන්න මේ කතන්දරය. හරිද? දකුණු කොරියාව කියලා රටක් තියෙනවා. දන්නවනේ ඉතින් දකුණු කොරියාව කියන්නේ. හරිද? එතකොට දකුණු කොරියාව කියලා රටක් තියෙනවා. ඒ රටට විදේශ ශ්‍රමිකයන්ව ගන්නවා කම්කරු විදියට. ඒ කම්කරු වීසා එක ඔයගලන්ට ගියාට පස්සේ වෙනස් කරගන්න පුළුවන්. කම්කරු වීසා එකකින් මාරු වෙන්න පුළුවන්. හරිද? හරි. මගේ වයස 34 එක්සෑම් පාස් වුණා ජොබ් වලට ගන්න එක ප්‍රශ්නයක්. ඒ නෑ. එහෙම ගන්නෑ. හරිද? එතකොට 40 34ට ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ 40 දක්වා ඇඩ්මිෂන් දෙන්නේ නෑනේ. හරිද? දැන් ඒක පාස් වුණාට පස්සේ තමන්ගේ වෙලාව තියෙන්නේ. තමන්ගේ වෙලාව තමයි ඒක තමන්ගේ වයස 34ද 24ද කියලා වැඩක් නැහැ. ඒක තමන්ගේ මේ වාසනාව සහ ඒ දේවල් එක්ක බලපාන්නේ. හරිද? එතකොට විභාගේ පාස් වෙන එන තැනට වෙනකන් අපිට ඕගොල්ලොන් ගෙනියන්න පුළුවන්. අපිට ගෙනියන්න පුළුවන් ඕගොල්ලෝගේ සපෝට් එකත් ඇතිව. මේක තනියෙන් කරන්න බෑ. ගුරුවරයාට තනියෙන් කරන්නත් බෑ. ළමයට තනියෙන් කරන්නත් බෑ. හරිද? හරි. එතකොට මේ කොරියානු වැඩපිළිවෙල සිදුවන ආකාරයේ සරලවම කිව්වොත් දකුණු කොරියාව කියලා රටක් තියෙනවා. ඒකට විදේශ ශ්‍රමිකයන්ව ගන්නවා.
ශ්‍රමිකයන් විදියට කම්කරු විදියට ශ්‍රමිකයන්ව ගන්නවා. අපේ රටෙන් වගේම තව රටවල් 16කින් 17කින් වගේ ප්‍රමාණයකින් රැකියාවල් සඳහා කට්ටියව ගන්නවා. ඒතර අපේ රටිනුත් ගන්නවා. ඒතර සෑම අවුරුද්දකට එකපාරක්ම මේ විභාගය සඳහා ඇඩ්මිෂන් දෙනවා. සෑම අවුරුද්දකට එකපාරක්ම මේ විභාගය සඳහා ඇඩ්මිෂන් දෙනවා. එතකොට ඇඩ්මිෂන් අනිවාර්යෙන් එකපාරක් දෙනවා. ඇඩ්මිෂන් දුන්නාම ඒ අවුරුද්දකට අදාළව ලංකාවට සහ ඉතුරු රටවල් ඔක්කොමට මෙන්න මේ ප්‍රමාණයක් රැකියා කෝටාවක් දෙනවා. මේ මෙච්චර නියමිත ජොබ් ප්‍රමාණයක් තියෙනවා. ඒ ටික මේ රටවල් ටිකට දෙනවා. එතකොට අපේ රටටත් ඒකෙන් කොටසක් හම්බ වෙනවා. හරිද? එතකොට සෑම අවුරුද්දකම විභාගයට ඇඩ්මිෂන් දෙනවා. අර දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට අපිට එනවා රැකියා ඇග්‍රීමන්ට් 2000ක් දෙනවා කියනවා. වේකන්සි හරිද? ලබන අවුරුද්දේ මේ එක්සෑම් තියෙන දවස් අපිට හරියට කියන්න බෑ. ඒවා වෙන්නේ කොරියන් HRD එකෙන්. හරිද? ඒගොල්ලෝ ප්‍රකාශ කරාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන්. හරිද? එතකොට බලන්න මේ අවුරුද්ද ඇඩ්මිෂන් දෙනවා කියලා කියනවා. තාම දින කියලාත් නැහැ. දැන් ඔයගොල්ලෝම ફોකස් කරන්නේ 2026 එක්සෑම් එකට. හොඳේ. 25කට ලියනවා නම් ඒකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා රෙකෝඩින් මාර්ගයෙන් ඉගෙන ගන්න පුළුවන් අපෙන්. හරිද? රෙකෝඩින් ටික අරගෙන පරණ ඉක්මනට කරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අහගන්න කොරියාවේ මෙහෙම නියමිත වේකන්සි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අවුරුද්දකට එකපාරක් ඇඩ්මිෂන් දෙනවා. හරිද? අවුරුද්දකට එකපාරක් ඇඩ්මිෂන් දෙනවා. ඒ දෙන ප්‍රමාණයට අපිට එන වේකන්සි ප්‍රමාණයට 2000ක් දෙනවනම් ඇඩ්මිෂන් ගන්නවා කියලා හිතන්නකො 50000ක් 60000ක් 70000ක්. ඉතින් මේ ප්‍රමාණයෙන් අර වේකන්සි වලට අදාළ ප්‍රමාණය තමයි පාස් කරන්නේ. හැමෝටම පාස් වෙන්න බෑනේ, කරන්න බෑනේ. 80000 ලියලා 80000ම තෝරගන්න බෑනේ. එතකොට ඒ 80000ක් ගත්තොත් ඒ ප්‍රමාණයට තමයි පාස් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝම ඒ වෙබ් එකට වැටෙනවා කියලා වැටෙනවා. ඒ කියන්නේ කොරියාවේ රැකියා රෝස්ට් එකට. හරිද? ඒ කියන්නේ රැකියා ලියාපදිංචි රෝස්ට් එකට ඒ ලයිස්තුවට වැටෙනවා. ඊට පස්සේ එහි ඉන්න ආයතන ප්‍රධානියෙක් සජන්නිම් කියලා අපි කියන්නේ එහි ඉන්න ලොක්කෙක්. එහෙම නැත්නම් ආයතන ප්‍රධානියෙක් ඔයගොල්ලෝම රැකියාවක් විදිහට එහෙන් තෝරගන්න ඕනේ ඔයගොල්ලොන්ට එහෙට යන්න. පැහැදිලිද? පාස් වෙන තැනක අපිට ගේන්න පුළුවන්. ගෙනල්ලා ඒවා ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා එතනට එනවා. එතනින් ඔයගොල්ලෝම තෝරගන්න ගන්න එහෙන් ඉස්සරහට ඉතින් දැන් අලුත් ජනාධිපති කෙනෙක් කොරියාවපත් වුණා. පහුගිය ටිකේ පොඩි පසුබෑමක් තිබ්බා. පැහැදිලි පසුබෑමක් තිබ්බා දකුණු කොරියාවට ශ්‍රමිකයන් ගන්න එක අඩු වෙලා තිබ්බා. නමුත් ඕක තව මාස 5ක් 6ක් වගේ කෙටි කාලයක් තුළ ඕක ඉක්මනින් හරියයි. මොකද දකුණු කොරියාවේ මේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිතුමා ගන්න ආර්ථික තීරණත් එක්ක තමයි ඕක වෙනස් වෙන්නේ. හරිද? එතකොට වෙබ් එකට වැටිලා ඕගොල්ලොන්ට ඉක්මනින් ඉතින් අවුරුදු දෙකක් තියෙනවා. හැබැයි දෙක ඇතුළත තමයි එන්නේ. දෙකක් තියෙනවා. දෙක ඇතුළත තමයි ලයිස්තුවේ ඔයගොල්ලෝ අවුරුද්ද වෙබ් එකේ. වෙබ් එක කියන්නේ රැකියා ලියාපදිංචි ලයිස්තුවේ අවුරුදු දෙකක් එන්නේ. ඒ දෙක ඇතුළත තමයි එන්නේ. ඒක දෙක ඇතුළත ගුවාම තව කෙනෙක්ට ඔයාගේ යාළුවාට මාසෙන් එන්න පුළුවන්. ඔයාට මාස 5න් එන්න පුළුවන්. තව කෙනෙක්ට අවුරුදු දෙක ඉවර වෙන්න කිට්ටු කරලා එන්න පුළුවන්. ඒක එන කාලපරාසය කියන්න බෑ. කෙසේ නමුත් ඕගොල්ලෝ රැකියාවක් ලබන්න සුදුස්සෙක් බවට පත් වෙන්නේ මේ එක්සෑම් දෙකම. ඒ කියන්නේ ස්කිල් ටෙස්ට් එකකුත් තියෙනවා. එතකොට ලැන්ග්වේජ් ටෙස්ට් එකයි ස්කිල් ටෙස්ට් එකයි. මේ දෙකම සමත් වුණාට පස්සේ ස්කිල් ටෙස්ට් එක නම් අරක ලැන්ග්වේජ් ටෙස්ට් එක තරම් එහෙම ලොකු බලපෑමක් නැහැ. මොකද ලැන්ග්වේජ් ටෙස්ට් එකේ තමයි ලොකු ප්‍රමාණයක් හැලෙන්නේ. ඒකට මේ ඔක්කොම සුදුසුකම් සපුරලා මෙඩිකල් එකත් පාස් වෙලා ඔය පොලිස් වාර්තාත් ඕකේ වෙලා ඔක්කොම වෙලා ඕගොල්ලෝ සුදුසුකම් ලබන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ වෙබ් එකට වැටුණාට පස්සේ. ඉතින් ඒ දක්වා ඕගොල්ලෝ මුලින්ම එන්න ඕනේ. ඉතින් එහාට එහෙන් සජන්නිම් කෙනෙක් ඕගොල්ලෝ ගන්න ඕනේ. හරිද? එතකොට කෙසේ නමුත් කොහොම හරි ඉතින් යන්න තියෙනවා නම් මේකත් එක මාර්ගයක් හොඳ. හොඳ එක මාර්ගයක් මේකත් ජීවිතේ ගොඩ යන්න තියෙන. හරිද? හොඳ එක මාර්ගයක්. තව මාර්ග තියෙනවා. හරිද? තව මාර්ග තියෙනවා. මම දන්නේ මේ මාර්ගෙ හින්දා මම මේ මාර්ගය ගැන උලුප්පල කියනවා. ක්ලාස් කරනවා. හරිද? පැහැදිලි. ඉතින් ඒක අපේ පාඨමාලා සහ ඒ සියලු දේවල් වෙන්නේ මේ විදිහට තමයි. මගදී සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නව නම් දැන් ඔය WhatsApp group එක හරහා ඔය Zoom link එකෙන් රෙකෝඩින් එක අපි අද දානවා. ඒ රෙකෝඩින් එක බලලා රෙකෝඩින් එක නැවත බලන්න. බලලා ඉතින් join වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ කෙටි කාලයක් තුළ ওই ටික තමයි කියන්න තියෙන. තව මේවා ගැන වැඩිදුරට විස්තර කතා කරනවා. පැය ගණන් කතා කරන්න පුළුවන්. නමුත් එච්චර අවශ්‍යතාවයක් නැහැ. ඉතින් බේසිකලි මේ ඔයගොල්ලොන්ට ප්‍රධාන මූලික වශයෙන්ම මේ වෙන දේවල් ටික කිව්වහම ඇති හොඳට මේ වැඩේ කරගෙන යන්න. හරිද? ඉතින් අපිට පුළුවන් ඔයගොල්ලෝ විභාගය ඉවරලා ඒ වැඩ පිළිවෙල ඉවර වෙනකම්ම ඔයගොල්ලොන්ට ගයිඩ් කරනවා කොහොමද? හරිද? ඒක අපේ පාස් වෙලා දැන් වෙබ් වල ඉන්න ළමයි සහ ගිය ළමයි දන්නවා අපි කරපු විදිය. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ page එකකට ගියත් YouTube channel එකකට ගියත් ඒ අපි සපෝට් කරලා ගියපු ළමයි සහ දැනට වෙබ් වල ඉන්නේ නැහැ කොරියාවට ගියපු කට්ටිය දාලා තියෙන කමෙන්ට් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? ඕක තමයි මගේ කතන්දරයේ මේ විස්තර ටික ගැන. දැන් ඔයගොල්ලොන්ගේ ප්‍රශ්න තියෙනවා නම් මොන හරි ඔයගොල්ලන්ගේ කතන්දරයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්.
මයික් එක ඔන් කරලා අහන්න. මැසේජ් දාන්න එපා. ඒක කරදරයි. ඒ කියන්නේ බලන්න බලලා එහෙම උත්තර දෙනවට වඩා ලේසි ඔයගොල්ලෝ මයික් එක ඔන් කරලා අහන්න. ඒක ලේසි වැඩේ. සර් ඔව් අහන්න. සේවාංශයෙන් දැනට කට්ටිය ගත්තද? දැනට දැන් ඕක සේවාංශයෙන් ඇවිල්ලා තින්නේ. සේවාංශයෙන් අපිට ඇග්‍රීමන්ට් ආවේ. මේ ඇග්‍රීමන්ට් නෙමෙයි, සේවාංශයෙන් අපිට ඔය කෝට එකක් ආවේ පළවෙනි වාරයට තමයි ඔය 2024ට. තාම දැනුවත් ඇග්‍රීමන්ට් ආවා කිව්වට එහෙන් තාම කොරියාවට ගියේ නැහැ. ආපු අය තාම මං හිතන්නේ ගියේ නැහැ. ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ආවා කියලා කියනවා. ඒගොල්ලෝ අර විස්තර සාමාන්‍යයෙන් ඔය ඇග්‍රීමන්ට් එන ගණන් ඒවා මේවා එහෙම හරියටම දෙන්නේ නැහැ අපි ඇහුවා. එතකොට අපිට මේ සේවාංශය ගැන තව ටිකක් බලන්න, පොඩ්ඩක් බලන්න ඉස්සරහට සේවාංශයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින්, සේවාංශයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් ගත්තේ නැත්නම් ඔයගොල්ලෝ ඇඩ්මිෂන් ගද්දි වෙන අංශ වලට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ගන්න ගන්න අංශ වලින් ඉල්ලන්න ඕනේ ඉතින්. ගන්න නැත්නම් ඒ අංශයෙන් ඉල්ලලා වැඩක් නැහැනේ. එහෙම එකක් තියෙනවා. එතකොට ඇඩ්මිෂන් ගද්දි බලන්න ඉතින් පුළුවන් තරම් හොඳට විභාගේ මාන්සිලා නිෂ්පාදන ශාස්ත්‍රයෙන්ම ගන්න බලන්න. සාමාන්‍ය නිෂ්පාදන ශාස්ත්‍රයෙන් තමයි වැඩිපුරම ගන්න කොරියාවට. එතකොට මේ දීවර කටයුතු පුළුවන් කට්ටිය මේසන් වලට අනම්මනම් ඒ කන්ස්ට්‍රක්ෂන් ශාස්ත්‍රයේ ඒවයේ පුළුවන් කට්ටිය ඒ අදාළ අංශ දාන්න නෑ. උ කර්මාන්තය ඉදිකිරීම කර්මාන්තය ඉතින් කරන්න බැරි වැඩ දාලා ගිහිල්ලා හිර වෙලා බොරුවට එනවට වඩා හොඳයි තමන් දන්න දෙයක් දාලා ගිහිල්ලා කීයක් හරි හම්බ කරගෙන එන එක. නැවත මතක් කරන ඉතින් ඔයගොල්ලන්ට මේ පටන් ගන්නවා නම් මේ වැඩේ පටන් ගන්න දේ මගදී දාලා යන්නත් එපා අත්හරින්නත් එපා. ඒ වගේම ජීවිතේ ගොඩ යන්න තියෙන මාර්ග ගණනාවේ එක මාර්ගයක් තමයි මේ දකුණු කොරියාවට යන වැඩේ. හරිද? ඒකින්ද තව මාර්ග තෝරගන්න කට්ටියට මේ මාර්ග තෝරගන්න පුළුවන්. මේ මාර්ගය තෝරගන්න ඕන නම් මේක ඉවරනකම් හරියට කළා මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් ඔව්. සර් මේ 2025 සර් එක්සෑම් එකට ඇඩ්මිෂන් කවද වගේ දෙයිද සර්? ළඟදී දැන් ඇඩ්මිෂන් රජවැත් දෙනවා කියන්නට කියනවා කිව්වේ. අනිවාර්යෙන්. දින වකවානු මුකුත් තාම කියලා නැහැ. ඔක්තෝබර් මාසෙ වගේ දෙනවා කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. ඒවා නිල වශයෙන් කියලා නැහැ. නමුත් මේ අවුරුද්ද ඇතුළත දෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට එකපාරක් දෙනවා. නැත්තම් මේගොල්ලන්ගේ ඔය කරන චක්‍රයම වෙනස් වෙනවනේ. මේගොල්ලෝ අවුරුද්දකට එකපාරක් පවත්වලා ඒ අදාළ ඇඩ්මිෂන් වලින් හම්බ වෙන ඒ අදාළ මුදල් වලින් තමයි ඔක්කොම වැඩේ යන්නේ. ඒක සිද්ධ කරන්නේ කොරියන් HRD එක සහ SLBF එකනේ විදේශ සේවා ඒ කටයුතු අමාත්‍යාංශයනේ. SLBF එක සහ ඔය එකතු වෙලානේ කරන්නේ කොරියන් HRD එක දෙරට අතර අවබෝධතාවය උසමක් කරනෝනේ මේ වැඩ පිළිවෙල වෙන්නේ. එතකොට ඒගොල්ලෝ නොදී නම් ඉන්නේ නැහැ. දැන් ඌවම කියන්නේ අනිවාර්යෙන් දෙනවා කියලා. ඔක්තෝබර් මාසෙ වගේ කියලා තමයි කියන්නේ. සර් එතකොට මේ දැන් ඔක්තෝබර් වල ඇඩ්මිෂන් දුන්නොත් එක්සෑම් එන්නස කොච්චර කල් වගේ යනවද සාමාන්‍යයෙන්? එතකොට එක්සෑම් එක ඔක්තෝබර් දුන්නොත් සාමාන්‍ය ඇඩ්මිෂන් දෙන්නේ හිතන්නකො දින 3ක් 4ක් වගේ කාලය තුල ඇඩ්මිෂන් දෙනවා. එතකොට ඒක හ්ම් දිනේ හම්බෙන්නේ රැන්ඩම් ඔයාට. සමහරක් විට ඔයාට ඊළඟ මාසෙම හම්බෙන්න පුළුවන්. සමහරක් විට ඔයාට තව මාස 4ක් ගිහිල්ලා හම්බෙන්න පුළුවන්. ඒක සිස්ටම් එකෙන් ඔයාට ලැබෙන දිනේ තමයි. ඒ කියන්නේ මේක එකනට එන දින වෙනස්ද සර්? වෙනස්. එකම දවසේ තියන්න බෑනේ. ඒ ඉස්සර පේපර් වලින් එක්සෑම් එක තියපු දවස් එකම දවස්. දැන් එකම දවසේ තියන්න බෑ. ඒ කියන්නේ විභාගය ඇඩ්මිෂන් ගන්න දවස් අනුව තමයි ඔයාගේ එක්සෑම් එක තීරණය වෙන්නේ දවස නේද සර්? අනුව ඔව්. දවස අනුව සමහරක් වෙලාවට කලින් වැටෙන්න පුළුවන් අන්තිමට වැටෙන්න පුළුවන්. හ්ම් හ්ම් හ්ම්. ඒක සර් රැන්ඩම් 25 සිස්ටම් එකෙන් ඔයාලට දිනේ එන්නේ. ඒක කාටවත් කියන්න බෑ. මේ දිනේට ගත්තොත් ආ අන්තිමට එයිද මුලින්ම එයිද කියලා එහෙම කියන්න අමාරුයි. ඒක රැන්ඩම් තමයි එන්නේ. එතකොට සාමාන්‍ය සර් ඇඩ්මිෂන් දෙන 2025කට ඔව් එක්සෑම් එකට සර් දැන් ලෑස්තිනොත් කරගන්න පුළුවන් වේවිද? බැරි වේද? 2000 මේ 2025කට දැන් ලෑස්ති වෙනවා කියන්නේ දැන් අපේ වෙන ක්ලාස් එකකට හරි ගිහිල්ලා හරි කොහොම හරි කමන්නේ කරගන්න පුළුවන්. ඒත් මාන්සි වෙන්න ඕනේ ඉතින්. ඒවට මුලම වැටුනොත් තමයි ගොඩක් මාන්සි වෙන්න ඕනේ. ඇඩ්මිෂන් දෙද්දි වා කවර් කරගෙන ඉන්න ඕනේ. දැන් මොන අවුරුදු ලිව්වත් සාමාන්‍ය ඇඩ්මිෂන් දෙද්දි මේ අපේ කරන වැඩපිළිවෙලේ 90%ක්වත් අවසන් කරගෙන ඉන්න ඕනේ. නැත්තම් අපිට ලියන්න මේක විභාග කරන්න බෑනේ ගිහිල්ලා දන්නේ නැතුව. කනා ගහලත් අපිට ඔක්කොම දැන් කඩේම් ලකුණු ගොඩක් වැඩියෙන් යන්නේ. අඩුම ලකුණු
175ක්වත් පන්නලා ගන්න ඕනේ. මේ දැන් තිබ්බ වසරවල් වල වැඩිම කට් ඔෆ් එක තමයි ඔය 175 ගියේ. 2024 ඔය 2024 පළවෙනි සෙට් එකේ යට තමයි 175 ගියේ. ඒත් මේ දෙවෙනි සෙට් එකේ අඩු වුණා මේ පාර ඔය. දෙවෙනි සෙට් එකේ 165න් ගියේ. දැන් මේ අන්තිමට බලපෙකේ 165න් බැලුවේ. නමුත් අපි වැඩිම ගත්ත දැන් මේ වෙද්දි මේ අවුරුදු ගානටම වැඩිම ගිහිලා තියෙන 175 තමයි ඔය. 2024 පළවෙනි සෙට් එක. එතකොට මේ ගාන පාස් කරලා ගන්න ටාගට් කරන්න ඕන. එතකොට එහෙම ටාගට් කරන්න නම් ඇඩ්මිෂන් දෙන කාලෙට සිලබස් ඔක්කොම මේව කවර් කරලා තියාගන්න ඕනේ ඉතින්. මොකද විභාගේ මුලින්ම වැටුනොත් එහෙම. ඒකින්ද ඒ වෙද්දි හරි දේවල් සර්. කවර් කරගෙන ඉන්න ඕනේ. YouTube සර් එකේ දැන් ප්‍රශ්න මේ ඔව් දැන් කිය. දැන් තම ජූනිනේ. ජූලි ඉඳන් ඔක්තෝබර් දක්වා මාස 4ක් තියෙනවනේ. එතකොට ඔව් මේ මාස 4 තුලස අපිට දැන් හිතන්න දැන් අලුතින්ම පුරුදු කෙනෙක් කියලා අච්චු පොත් ඔව් දෙකත් එක්ක ව්‍යාකරණත් එක්ක පේපර්ස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද එහෙම ඔව් කාලය ඇති වාට මේ මාස ටිකම එක 4ක් දිගට වගේ මාසු තුල? වෙන්න ඕනේ. ඔව් පුළුවන් කරන්න. පුළුවන් කරන්න අර මෙහෙමයි. මාස 3න් වගේ කරපු කට්ටියක් ඉන්නවා. මාස 3න් 4න් කරපු කට්ටිය ඉන්නවා. ඔය මාසෙන් වගේ නම් කරනවා කියලාත් ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. එන්න මාසෙන් කොට දාලා එහෙමනම් අමාරුයි. දැන් ඔය මාස 3න් 4න් කරපු කට්ටිය ඉන්නවා. කැපවීම තියෙන්න ඕනේ. ඒක නිකන් අර හරියට මෙහෙමයි අර ඔයා වේල් 3ක් බඩගින්න ඉඳලා ඊළඟ දවසේ උදේට අර වේල් 3ත් එක්ක උදේ වේලත් එක්ක වේල් 4ක් කනවා වගේ වැඩක් තමයි. එහෙම කන්න පුළුවන් නම් මේ කරන්න පුළුවන්. ඒක උදාහරණයක් මම කිව්වේ වේල් 4ක් කන්න දැන් සර් බෑ එහෙම. මොකක්ද එහෙම තියෙනවද? එහෙම 25 මේ ළමයි ටාගට් කරගෙන කරන ඔව් ඒවා පන්ති දැනට කියන්නේ තියෙනවද? අපිට ඉතින් කොහොමත් මේ ඒකට මුලින් ඉඳන් යන පන්ති නෑ 2025ට ඉතින් අපිට දැන්ට යන එකට සම්බන්ධ කරගන්න පුළුවන් කලින් පාඩම් වල රෙකෝඩින් තමයි දෙන්නේ. 2025 අයටත් අපි ක්ලාස් කරනවා. මේ රෙකෝඩින් තමයි දෙන්නේ දැනට කරපු ඒවා. මුලින් ඉඳන් කරන පන්තිය පටන් ගන්නවා ඇඩ්මිෂන් දුන්නට පස්සේ. 2025 අයට ඇඩ්මිෂන් දුන්නට පස්සේ පටන් ගන්නවා පන්තියක්. ඒ කියන්නේ එක්සෑම් ඩේට් එක මාස 3කට වඩා වැඩියෙන් වැටිච්ච අයට. මාස 3කට වඩා විභාග දිනේ වැටිච්ච අයට කරන්න පුළුවන් අලුතෙන් එකක්. දැනට සම්බන්ධ වෙන්න වෙන කට්ටියව අපි කරන්නේ මේ විදියට. දැනට යන පන්තියට ඇඩ් කරගන්නවා. කලින් ඒවා ඔක්කොම රෙකෝඩින් දෙනවා. දීලා මේ කාලය ඇතුළත බලන්න කියලා තමයි ඉතින් දෙන්නේ ටාගට් එකක් දීලා. හරි සර් thank you. ඔව් 26 කරණයට කිසි ගැටලුවක් නැහැ. රිලැක්ස් එකේ යන්න පුළුවන්. සතියකට එක දවසයි ක්ලාස්. ඒ විදියට ඉතින් ඊළඟ අවුරුද්දේ දැන් මේ අවුරුද්ද ඉවරයිනේ. මාස 6කින්. ඊළඟ අවුරුද්දේ ඇඩ්මිෂන් දෙනකන් රිලැක්ස් එකේ සතියට එක ගානේ යන්න පුළුවන්. හරි. වෙන ගැටලු තියෙනවා නම් අහන්න නැත්නම් අපි අද දවස අවසන් කරමු. ඊළඟ දවසේ අපි ඉගැන්වීම පටන් ගන්නවා YouTube එකෙන් ප්‍රශ්න අපයට උත්තර දෙන්න බැරි වුණා. අපිට ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බ YouTube එකේ. ඉතින් ඒගොල්ලෝ group එකට සම්බන්ධ වෙලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. පළවෙනි දවසේ කරන බේසික් ටියුට් එක අපි හෙටව අනිද්දාට වගේ දාන්නම් group එකට. ඔයගොල්ලෝ print out අරගෙන එන්න. A to Z අපි කියලා දෙනවා. ආයන්න කොරියන් හෝඩේ ඉඳන්ම හරිද? ඒකේ ඉඳන්ම අපි කියලා දෙනවා. ඉතින් එන්න කොරියන් භාෂාව අපි හැම වෙලාවෙම කියන්නේ කොරියන් භාෂාව නිවැරදිව ඉගෙන ගන්න කැමති කට්ටිය සම්බන්ධ වෙන්න කියලා. අපි හරියටම ඔයගොල්ලන්ට නිවැරදිම දේ කියලා දෙනවා. හරි. එහෙමනම් ගැටලු තියෙනවා නම් WhatsApp එක හරහා ඔයගොල්ලෝ යොමු කරන්න ප්‍රශ්න ඔයගොල්ලන්ට උත්තර හම්බෙයි. ඉතින් ඒ විදිහට කරගෙන යන්න ඊළඟ සතියේ සම්බන්ධ වෙන්න. මේක කොරියාවට යන්න හිතාගෙන ජොබ් එකකට යන්න හිතාගෙනම කෝස් එක කරනවා වගේම භාෂාව ඉගෙන ගන්න ටාගට් කරගෙන භාෂාව මොන හරි දෙයක් ඉගෙන ගන්න ටාගට් එකක් තියාගෙන ඉගෙන ගන්න එන්නේ. කරන දේ ආසාවෙන් කරන්න. මොකද ආසාවෙන් කරන දේවල් විතරයි අපිට මතක හිටින්නේ. හරිද? ඒක තමයි පාඩම් කරන්න තියෙන හොඳම දේ ආසාවෙන් කරන එක. තව තියෙනවා ක්‍රම ඉතින් පාඩම් කරන්න ක්‍රමයේ ඔක්කොම අපි ඉතින් පටන් අරන් ඔය ක්ලාස් කරගෙන යද්දී අපි ඉතින් පොඩි පොඩි වෙලාවල් අරන් ඒවා කියලා දෙන්න. හරි. එහෙමනම් මේ අපි ආරම්භක සම්මන්ත්‍රණය අවසන් කරමු. පැය දෙකක් වගේ කාලයක් තමයි ගියේ. පන්තිය පටන් ගත්තාම ඉගැන්වීම එක නම් පැය 3:30මාර යනවා. රෙකෝඩින් සියලුම දෙනාට අපි එදාම දවසේ ඊළඟ දවසේ උදේ වෙද්දී ගෲප් එකට දානවා. හරිද? හරි. YouTube එකේ කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා ඉඳී ඒගොල්ලන්ටත් ස්තුතියි සම්බන්ධ වුණාට ඕගොල්ලන්ටත් ස්තුතියි ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වුණාට. හරි එහෙමනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.
අන්‍යෝන්‍ය චුමුසිප්සියෝ තාම් චුවේතෝ මන්නප්සිදා තාම් චුවේතෝ මන්නප්සිදා කියලා ලබන සතියේ නැවත හමු වෙමු. අන්‍යෝන්‍ය චුමුසිප්සියෝ කියන්නේ සුබ නින්දක් ලැබේවා කියන තේරුම. ගැටලු තියෙන කට්ටිය WhatsApp එකටත් මැසේජ් එකක් දාලා තියන්න.